භගවතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ බුද්ධං සරණං ගච්ඡාමි द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि संघं शरणं गच्छामि तृतीयम्पि बुद्धं शरणं गच्छामि तृतीयम्पि धम्मं शरणं गच्छामि तृतीयम्पि संघं शरणं गच्छामि साधु 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 Penghasilan semalam mungkin bisa menghibur masuknya. Panatipata viramani sikkhapadang samadhiyami. Satun meriming velakim namo Silpade samadan vemi Adinadana viramani sikkhapadang samadhiyami Surkham kiriming velakim namo Silpade samadan vemi Kamesu miccācāra viramani sikkhapadang samadhiyami Vedikam sevanayam velakim namo Silpade samadan vemi Musavada viramani sikkhapadang samadhiyami Burkiming velakim namo Silpade samadan vemi Suramira majjapama dattana viramani sikkhapadang samadhiyami Madhinha Madravya bhavitayin velakim namo Silpade samadan vemi Utunti sarana sahitava Ma samadan me silaya Milo yahapata pinisada Paranava sugatiya pinisada Ama maha nivana
පිණිසද උපකාර වේවා සාදු 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 ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාගතෝ භගවතා ධම්මෝ සම්මේතිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ප්‍රණහිකෝ පත්තන්තං වේදිතංගෝ විඤ්ඤෝනිති සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥානපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුද්ගලා ඒස භගවතෝ සාවක සංඝෝ ආමුනියෝ ආමුනියෝ දක්ඛිනේයෝ අංජලිහරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛේතං ලෝකස්සාති වන්දාමි චේතියං සම්මං සම්පේතානේ සුඛාදිත්‍තිකං සාරීරික ධාතු මහාබෝධි බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝ සම්පාරි විජයන්නතා පත්තෝ සම්පඤ්ඤුතං සත්තා වන්දේතං බෝධිපාදපං ඉමේ මහාබෝධි ලෝකනාථේන පූජිතා අහං පිතේ නමස්සාමි බෝධිආය නමස්තුතේ සාදු සාදු समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदम् ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා
නමස්කාර වේවා බුදුරුවනට සම්මා බුදු හිමි සම්දෙන්නයාමි නමස්කාර වේවා ධම්මුරුවනට සම්මා සම්දෙන්නම් සම්දෙන්නයාමි නමස්කාර වේවා සම්ප්‍රයුක්තනේත සම්මා සම්දෙන්නයාමි නමස්කාර වේවා තුනුරුවනට සම්මාති සාරණාමි සාදු 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 පන්වෙන් අපකාගේ කල්යාණ මිත්‍ර මාගේ බුදේව තමකින්මල් ස්වාමීන් වහන්සේ විසින්නවා නිදුක් නිරෝගී දීර්ඝායු සම්පතේවා සේරු පිට මහණුන්නා වහන්සේ ගරුවන් සංස්කෘත ස්වාමීන් වහන්සේ වන අපගේ පින්වත් උදිත සුමන ස්වාමීන් වහන්සේ ප්‍රධාන ගරුතර මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි අද මේ ධර්ම පැවැත්වෙන්නේ මේ අවස්ථාවේ විශේෂ දායකත්වයේ තමයි කලුතර තොටංගොඩ පිළිමිනාවත් ලිපිණී පදිංචි පුෂ්පා සමරකීර්තිසේකර මෑණියන් හා දියුණී සපරමාදු දුලඤ්ඤ සපරමාදු යන දියණිවරු එකතුව මේ පින්කම සිද්ධ කරන්නේ මීට වසරකට පෙර හදිසියාලුලකින් මියගිය දිවුණසා මිනුතිනී සපරමාදු දියණියගේ දියුණීට වරස පූර්ණ පුණ්‍යානුමෝදනාව පිණිස ඉතින් ඒ වගේම පවුලේ මියගිය සියලු ඥාතීන්ටත් සුජීවත්ව සිටින සියලු දෙනාටත් පින් අනුමෝදන් කිරීම දේශනාව අවසානයේ බලාපොරොත්තු වෙනවා. පින්වතුනි මේ පින්වතුන් මේ ධර්ම දේශනාව ඉතාමත් අමාරුවෙන් තමයි බාරගත්තේ. ඒ කියන්නේ යාලට අපහසු වුණා මේ දිනේ අපෙන් වෙන් කරගන්න. ඒකට හේතුව එයාලගේ තියෙන දෝෂයක් නිසා නෙවෙයි අපිට තියෙන අවීචි බව නිසා. ඒ නිසා මම ඒ ධර්ම දේශනාවට වෙයි විදිහට ආරාධනා කරද්දී මම කිව්වා මම පණිවිඩයක් දුන්නා මම මේ ධර්ම දේශනා පාරගෙන ඉවරයි. හැබැයි අසුරකට දිව්‍යයන් වෙන් කළා කියලා. ඒ නිසා ඔයාලා සේරු පිට ළඟ නිසා සේරු පිට අසුබුවට මම බණට වදින දිනය ඔයාලා වෙනුවෙන් දෙන්නම් කියලා සේරු පිට අසුබුවට ධර්ම දේශනාවක් වෙන් කළේ මේ මෑණියන්ගේ ආරාධනාව මුල් කරගෙන ඒ දිනයට පින් අනුමෝදන් කරා. තුරු තමන්ගේ දිනිය උපරිම ආකාරයෙන් දිනයට පින් අනුමෝදන් කරන්න තමයි මේ විදිහට නිර්මාණය වලින් සලසලා මේ ධර්මාසන හරිගස්සලා කියන්නේ වෙන අපි සාමාන්‍ය අසුරුක ධර්ම දේශනාවක් කරනකොට සාමාන්‍ය ධර්මාසනයක් පනවලා මිත්‍ර ගොඩක් මනසැලසිලි කරන්න දෙන්නේ නැහැ. ඒ අම්මා පුංචි දරුවෙක් නැති වුණාම ඒ අම්මා කෙනෙක්ගේ හිත දන්නේ අම්මා විතරයි. ඒක අපිට තේරෙන්නේ නැහැ.
යන්න පුළුවන් නම් මේ ධර්මාසනයේම මේ ස්ටේජ් එකම රත්තරන් වලින් සල්සලා කරන්න ඒ තරම් වමනාවක් තිබ්බා දුරට පින් අනුමෝදන් කරන්න. ඒ නිසා මම ඒකට බාධා දෙන්නේ නැහැ. මම ගෝයා ස්වාමීන් වහන්සේත් කතා කරලා මේ ඕවා විදිහකට මේ සංවිධානය කරගන්න. මම වෙලාවට බණට වටිනා කියලා. තව ගොඩක් පින්කම් තිබුණා අපි යෝජනා කළා. නමුත් අද උදේ වරුවේම අපිට සංඝ සභාවක් තිබුණ නිසා මට දැන් තමයි වඩින්න පුළුවන්. මේ නිසා අපි ධර්ම දේශනාව විතර මේ විදිහට මේ වෙනියන් සතුටු වෙන ආකාරයෙන් දුරට උපරිම පින් අනුමෝදන් කරන්න තමයි මේ සුදානම් වෙන්නේ. නිසා මේ දේශනාව අවසානයේ මේ සියලුම පින් අනුමෝදන් වේවා කියන අදහස අපේ තිබෙනවා. ඒ වගේම සේරු පිට මහමෙවුනා භාවනා සුදුයි ශ්‍රී විෂ්ණු දෙවියන් බිම්බිනේස උතුම් සෑරජානමක් වෙනමක් නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ සියලුම පින් ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජයාට අනුමෝදන් කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ ආදී කරුණු මේ දේශනාව අවසානයේ සිද්ධ වෙනවා. අපිට සාමාන්‍යයෙන් අපිට හිත හදා ගන්න අමාරු වුණාට සමහර ප්‍රශ්න වලදී මේ උපන්න සත්වයා එක එක ආයුෂයෙන් මිය යන එක ඒකට කියන්න තියෙන ලෝක ස්වභාවය කියලා. ඔබ තමයි සසර. මම අද ඔබට මාතෘකා කරගන්න ධර්ම දේශනාවේ ඔබට තේරෙයි දැන් සාමාන්‍ය මිනිස්සේ දුප්පත් වෙලා ඉඳනකොට මේ අපේ කරුණේ කියන හිතෙන තමන්ගේ පවුලේ ඥාතීන් අඩුවයිසින් මෙරළ යනකොට අනේ අපේ කරුණේ කියලා හිතෙනවා. ඊට පස්සේ අපිට සතුරු කරදර පැමිණෙනකොට අපි හිතනවා කරුණේ කියලා. මම හිතනවා ගොඩක් දුරට තවත් හොඳයි උට මේක තමයි සසර කියලා හිතුවා. මේක තමයි සසර කියලා. තමන්ට පැමිණෙන ඉවසා ගන්න අමාරු වේදනා ඉදිරියේ මෙන්න සසර කියලා. මේ අත්දැකීම අපිට ලැබෙන්නේ පළවෙනි වතාවටත් නෙවෙයි අවසාන වතාවටත් නෙවෙයි. ඒකෙන් මෙහෙණිය නොදන්නවා වුණාට මේ මෑණියන්ගම සංසාරේ චූටි දුවල පැනනවා ඇවිදින වයසේ චූටි දරුවෝ නැති වෙලා තියෙන ප්‍රමාණය මේ මෑණියන්ගේම දරුවෝ ගණන් කරන්න බෑ. මේ මෑණියන්ගේ සංසාරේ නිදහස් වුණේ නැත්තම් අනාගතේ මිය යන දරුවෝ ප්‍රමාණය ගණන් කරන්නත් බෑ. ඒ මෑණියන් කරන්නේ ඔබට මට. ඔබත් මම දුවපැන ඇවිදින වයසින් මෙලිච්ච වාර අනන්තයි අප්‍රමාණ. අපේ දරුවෝ දුවපැනවා ඇවිදින වයසින් මෙරුණ වාර අනන්තයි අප්‍රමාණයි. සෝතාපන්නවත් නොවුණා කියන්නේ සංසාරයෙන් ඈතර නොවුණා කියලා කියන්නේ තව කී ගමනක් ඒ දුක තියෙනවා කියලා ගණන් කරන්න බෑ. ඔව් තමයි සංසාරේ. ඒ නිසා මේ සසර දුකින් ඈතර වීම පිණිසම සෑම පිනක්ම සෑම කුසලයක්ම කරන්න ඕන සංසාර දුකින් ඈතර වේවා කියන අදහසින්. එතකොට මේ දරුවට අපි අනුමෝදන් කරන්න ඕනේ සසර දුකින් ඈතර වේවා කියලා. පින්වතුනි අද අපි ධර්ම දේශනාවට මාතෘකා කරගන්නේ මේ දුකෙන් ඈතර වෙන්න බෑ කැපවෙන්නේ නැතුව අත්හරින්න නැතුව කැපවෙන්නේ නැතුව සැපක් නම් ලබන්න බෑ. ඔබ තමයි
තමයි අද ධර්ම දේශනාවේ මාතෘකාව. මේ මාතෘකාව හිතට එන්න මූලික වෙච්ච දේ තමයි අපමහා බෝධිසත්වයෝ සංසාරේ දුප්පත් පවුලක කුලී වැඩ කරන පවුලක ඉපදිලා හිටියා. කුලී වැඩ කරන දුප්පත් පවුලක ඉපදිලා අපේ මහා බෝධිසත්වයෝ බොහෝ කෑත කාලේ නෙවෙයි මේ කල්පේ. එතකොට අසංකේය හතරකුත් කල්ප ලක්ෂයක් දාන පාරමී, දාන උපපාරමී, දාන පරමත්ත පාරමී පමණක් නෙවෙයි දස පාරමිතාම පුරාගෙන යන මහ බෝධිසත්වයෝ දුප්පත් පවුලේ ඉපදුනේ කරුමෙන්ද එක සසර නිසා. මහ බෝධිසත්වයෝ දුප්පත් පවුලක ඉපදුවා. කුලී වැඩ කරන පවුලක. ඔය සංසාරේ ඔය සසරෙන් තමයි ඈතර වෙන්න ඕන. මහ බෝධිසත්වයෝ දරුවෙක් වෙලා ඉඳින් ධම්මපාල කුමාරයා වෙලා ඉඳින් පියතුමා අතපය කැපුවා දරුවා. කලඹ රජුරෝ නේද? අතපය කැපුවා චූටි දරුවගේ. එතකොට අපමහා බෝධිසත්වයෝ චූටි අතේ දරුවෙක් වෙලා ඉඳින් අතපය කපලා කපුල දෙක කපලා අත දෙක කපලා නහය කන කපලා බෙල්ල කපලා හදවත ගැහෙද්දී හදවත නතර වෙන්න කලින් අර කොටේ මේ ශරීර කොටේ හදවත තියෙන තැනට කඩුවෙන් ඇනලා අර පොඩි දරුවාගේ ඇඟ උඩට උස්සලා මෙහෙම කරකවනවා කඩු මාලේ. හදවත ඇතුළට පහළ කරගෙන ගිහලා මස් කෑලි කැපිලා විසි වෙනවා. ඕකෝනේ අපබුසත්ත්වයේ කර්මයකද ඕකද සසර. ඕක තමයි සංසාරය. ඕක තමයි සංසාරය. දස පාරමී ධර්මයන් පුරන සූවිසි බුදුරන්ගෙන් විවරණ ලැබපු අපේ මහ බෝධිසත්වයන්ට සංසාර එච්චර භයානක වුණා නම් අපි ගැන කවදාවත් අපිට සංසාරේ කොයි අත්දැකීම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ කියලා අපි දන්නේ නැහැ. ඔබ දැක්කා ගැරන්ඩියල්ලේ බස්සික පෙරලිච්ච වෙලාවේ අම්මා අර දෙමළ අම්මා තමන්ගේ කකුල් පොන්ද ඉන්න බස් එකට යට වෙලා කුඩු වෙලා ඇඟින් මුඩ පණ තියෙනවා. ඒ පපුවට දරුවා තුරුල් කරගෙන දරුවාට උණුම දෙනවා. දීලා දරුවා බේරලා අම්මා මැල්ල යනවා. ඔබට කියන්න තියෙන කර්ම කියලා නෙවෙයි. මොකක්ද? සංසාරේ අපිට කීවතාවක් වෙලා ඇතිද? තව කීවතාවක් වෙන්නේ ඇතිද? සුනාමිය ආපු කාලේ වල දැක්ක මිනිස්සුන්ගේ ජීවිතේ දුක අදෝන. ත්‍රාන්තවාද දුරුවා කාල වෙලාවේ දැක්ක දුක අදෝන. 80 ගණන් වල හන්දියක් ගන්න ඔලු ටයර් වලින් පිච්චෙනවා. මම මෑත භාගයේ ජාතන් තලවල විදිය 31 නමක් එතන කැපි ගහලා මතක විතර මාධ්‍යවේදී මාධ්‍යිකව ආන්දෝලනේ ගොඩාක් ළමයි මිනිස්සු මැරුණා කිව්වා බෝපුවස්සේ කැලෑසේ ඉඳලා සමතේ දර්ශක කරලා බාහිර රින්ගනවා පඳුරු වස්සට. ඒ පැත්තේ හමුදා පොලිසිය 600ක් එකතැන මරපු තැන් තියෙනවා. මේ ළමයිගේ මතක නැතුණාට මේ ලංකාවේ මල ගෙදරක් නැති දවසක් නැතිව තිබ්බ කාලයක් තිබ්බා. ලංකාවේ හැම සෝවනකටම
රණවිරුවන්ගේ යුද්ධයෙන් මැරිච්ච ගමේ කොල්ලෙක් මිනිහා අනිවාර්යෙන්ම මැරෙනවා. ඒ කියන්නේ ලංකාවේ විලාප දියන්නේ නැති දවසක් නැහැ. ලංකාවේ කොතන හරි විලාප දියනවා. ඔය දැන් අපි මේ පොඩි විවේකයක් නේ ගන්න. අපි දන්නේ ඉදිරියට මොකද්ද වෙන්නේ කියලා. වසංගත එනවා මුළු වසංගතේ මුළු ලංකාවේ මිනිස්සුගේ පටවල් වහනවා. පාංශකූල ඉහළින් ගන්න මලගෙදර කටයුතු හොඳින් කරගන්න අපි මරණාධාර සමිති කීයකට යනවා. කොරෝනා දවස්වල මරණයට පස්සේ මිනිහවත් ගෙදෙට ගෙනත් දෙන්නේ නැතුව පොලිතින් වල දාන නිදිපා. මොන පාංශකූලද මොන මරණාධාර සමිතිද? ඔහොමයි ඔකට කියන්නේ තියෙන මොකක්ද කෙටියෙන් කාටවත් චෝදනාවක් නැති බුදුවකුන් නොවන සත්‍ය වචනයක් කියන්නේ මොකද ඒක සංසාරේ ඔබ තමයි සංසාරේ දුක ඒ නිසා ජාති ජරා මරණ වලින් මිදව මේ සංසාරයේදී අපි කලකට පෝසත් කලකට දුක්පත් කලකට සක්විති රජ කෙනෙක් වෙන කෙනා කලකට සිංහකෙක් වෙනවා. කලකට මහ උගතා කලකට මහ මොණ්ඩෙක් වෙනවා. කලකට පිරිමේ කලකට ස්ත්‍රියක් ස්ත්‍රී පුරුෂ භව නිවන් ආයතන වෙනවා. ඒ නිසා අපේ බෝධිසත්වයෝ මේ සසර ගමන යන්නේ මේ සසර ගමන යන්නේ ඒක සාමිකේ මේ බබර ලෝකා ගැන දැක්කම කරන්නේ දුප්පත් පවුලක ඉපදුණා කුලී වැඩ කරන මිනිස්සෙක්. ඉතින් මෙයා කොච්චර දුප්පත්ද කියනවනම් පිළුණු නොවුණා ලුණුත් නැති රසත් නැති පිටු හතරක් අරගෙන තමයි මෙයා වැඩට ගියේ. මේ වැඩට ගියාට පස්සේ ඒ යන අතරතුර මෙයාට මොන ගෙවුණා කැලේ මැදින් පස්සේ බුදුරජාණන් වහන්සේලා 4 නමක් පින්ඩපාතේ වඩිනවා. මේ දෙක ගමම ප්‍රසාදය දුවන. පින්දුනේ මේ දොරටුව විවෘත වෙන යතුර තමයි චිත්ත ප්‍රසාදය. හිත සතුටු වීම, හිත පැහැදෙන එක. හිතේ ශ්‍රද්ධාව තමයි මේ දොරටුව විවෘත කරන යතුර. මොනවද දෙන්න උනත් හිත පැහැදෙන්න බෑ. ඊට පස්සේ මෙයාට හිත පැහැදුණා. පැහැදුණාට පස්සේ මෙයා ගිහිල්ලා අර පස්සේ බුදුරජාණන් වහන්සේලාට ගෞරවයෙන් කතා කරලා කිව්වා මේ ශ්‍රමණවරුන්ට මම කැමති දානයක් දෙන්න. ඔබ වහන්සේලා පිළිගන්නවද ඒක? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේලා මෙහෙදුණා. අනේ වැඩේ ඉන්නේ කියලා අර පිටු අතර තියෙන බෑගේ තැනක ඉල්ලලා මේ පාරායන තියෙන පස් වැලි එකතු කරලා ආසන 4ක් වැලි ගොඩවල් 4ක් බෙරුවා. ඒක උඩින් සමතලා කරලා පොළ ටිකක් ඇතුළුවා. අසුන් ගන්න කියලා. කොලේකින්ම ගොඩක් හදලා වතුර ටිකක් ගෙනාවා. අත දෝණේ කරන්න දැන් දුන්නා. පාත්‍රවලට පිටු 4 පූජා කළා. 4 පූජා කළා ප්‍රාර්ථනා කළා. දුප්පත් කමක් එපා. ඊට වඩා මේ සසර ගමන මට එපා. මට ඔබ වහන්සේලා විඳින අමාරුයි විඳින්න ලැබේවා කියලා කේන්ද්‍ර කළා. මහ බෝධිසත්වයන්ගේ සංසාරයේ හිතේ වැඩ කරන එකක් තමයි ඊතර වේවා කියන එක.
ඉතින් මුළු ජීවිත කාලෙම ඉච්චරයි කරගත්ත පින. දුප්පත් මිනිස්සේ. හැබැයි හැමදාම සතුටු එක පිනක් කරලා. ඒක හරියට මේ වගේ එකක්. කොච්චර සතුටක්ද කියනවනම් ඒක අපේ ජීවිතේට ගන්න තියෙන උපමාව අනිත් පැත්තෙන් ගන්න තියෙනවා. දැන් මේ බණ කියන සභාවේ මම කවුරු හරි නැගිටවලා මෙතනින්. නැගිටිනවා කියලා මුදලම සැරදාලා දැන් මෙතනින් ඵලයන් කියලා පන්න ගත්තොත්. අන්නේ පන්නගත්ත මනුස්සයාට මුළු ජීවිත කාලෙම බණ මනුවකින් මාව පැන්නවා කියලා මතක හිටින්නේ. ඕක හැමදාම මේ බණහන මිනිස්සුන්ට මුළු ජීවිත කාලෙම අද කියන බණ අමතක වෙනවා. ඒක 100% සුවරයි. නමුත් මෙතනින් එක්කෙනෙක් නැගිටලා ඵලයක් මෙතනින් කියලා පැන්නවා නම් ඕක මැරෙනකල් මතක හිටිනවා. ඔන්න අපේ හිතේ ස්වභාවය තමයි අපිට වෙච්ච අයුක්තිය අසාධාරණයේ මතක හිටිනවා. අපුරුෂින් කරපු කුසලයේ මතක හිටින්නේ. ඒක තමයි නොදිනුවන හිතක. නොදිනුවන හිතක පුළුල් නැති හිතක පටු හිතක ස්වභාවය. අප දුක්ඛ විහාරී පුංචි දේ දුකටපත් කරේ. මහ බෝධිසත්වෝ පටු හිතක් තියෙන කෙනෙක් නෙවෙයි. එක පින මුළු ජීවිත කාලයම මතක හිටියා. නැත්නම් රාජපෞලි ඉපදුන රාජකුමාරී බරණැස් රජුගේ පුතා. බරණැස් තමයි කුලී වැඩ කළේ. බරණැස් රජුගේ පුතා බවට පත් වුණා. පින විසින් කොච්චර උඩකට යවුවද? මේ කුමාරයා සුදුසු වයසේ ශිල්ප ශාස්ත්‍රයන්ගෙන් පෙළ පැමිණිලා මේ කුමාරයා රජ වුණා. රජ වෙලා රාජ සභාව අමතන දවසේ පොට්ටුණු වළඳලා සිංහාසනයේ අසුන්ගෙන රත්තරන් රිදී මුතු මැණික් වලින් සරසන ලද සිංහාසනයේ අසුන්ගෙන සීල දෙනාම තමන්ගේ හිස පාත් කරගෙන ගෞරව සම්මාන කරනකොට මේ මොහොතේ මතක් වුණා සංසාරේ තමන් කරපු පින. සිංහාසනේ ඉඳගන්න තමන් කරපු පින මතක් වුණා. ඒ තමයි කලින් දුප්පත් මිනිස්සෙක් කියලා ඉඳලා පස්සේ බුදුරජාණන් කියලා හතර නමකට පිටු පූජා කරපේ. එතකොට මේ රජසභාවේ නිකම්ම කියවුණා මගේ කැපවීම මගේ අත්හැරීම පස්සේ බුදුවරු වෙනුවෙන් ස්වල්ප දෙයක් දීම මෙච්චර සැපක් ඇති කළානේ. ඇයි එදා කැප වෙනවා කියලා කියන්නේ? දැන් එදාට පිටු ටික පූජා කරලා පස්සේ ඒ වෙනුවෙන් යාට ආයෙත් කැමක් නැහැ. දුකයන් බඩගින්න ඉවසන් වෙනවා. කැප වෙන කෙනෙකුට ගොඩක් දේවල් ඉවසන් වෙනවා. දැන් ඔයා අද ධර්ම දේශනාව අහන්න පැමිණියේ මේ පින්වතුන් අවංකවම නම් ඒ කැපවීම ඉදිරියේ ඔයාලට ගොඩක් දේවල් අත්හරින්න වෙනවා. අද තිබ්බ වැඩ TV program Facebook YouTube අහල පහල කට්ටිය එකතු වෙලා කසුකුසු ඒක ගොඩක් අත්හරින්න වෙනවා. ගෙදර ඉඳලා පාඩු විදියට මේක දෙවිගෙන එන්න ඕන. සීරු පිට අසපුර අස්සක වගේ තියෙන්නේ යනවා ඉවර යන්නේ මේ ධර්ම දේශනාවක් කරනවා අහනවා කියන තැන පවා කොච්චර කැපවීමක් තියෙනවද අත්හැරීමක්. ඒක කැපවීම කියන්නේම තමන්ගේ යම් සැප අත්හරිනවා. ඒ වගේ තමයි නිවන් දකින්න පුළුවන්. කැප වෙන්නේ නැති අත්හරින්න බැරි මිනිස්සුන්ට නිවන් දකින්න බෑ. සුගතියවත් යන්න බෑ කැප වෙන්නේ නැති අත්හරින්න බැරි මිනිස්සුන්ට. මෙයා දැන් රජ වෙලා ඉපදුනේ තමන්ගේ කෑම දෙල අත්හැරියා. ඒකට බඩගින්න ඉවසුවා. තමන්ගේ මහන්සි ඉවසුවා. වැඩට යන වෙලාව කැප කළා.
නමුත් ඒක පොඩ්ඩක් එක දවසක කැපවීම සුළු වෙලාවක කැපවීම. නමුත් ඒකේ ලැබිච්ච විපාකය මුළු ජීවිතේම මහා රජෙක් කළා. පුංචි කැපවීම. දුන්නේ පිටු මුළු ජීවිතේම රාජ බොජුම්. වැලි වලින් ආසන 4 පැනෙව්වේ. දැන් ඉඳගෙන ඉන්නේ සිංහාසනේ. ආසනෙට පොළයි ඇතුළුවේ. දැන් ඇවිදින්නත් අත පළස් තියෙනවා. පසේ බුදුරු 4 නමකටයි හිතපත් කළ වෙන්නේ. මුළු රාජ්‍යයක මිනිස්සු දැන් රජතුමාට හිතපත් කළ වඳිනවා. බලන්න පුංචි කැපවීම ඉදිරියේ ලැබිච්ච දේවල්. එතකොට පින්වතුනි මේකෙන් තේරුම් ගන්න ඔබ යම් කුසලයක් යහපත් අරමුණක් උදෙසා යමක් අත්හරිනවද කැපවෙනවද ඒක චූටි උනාක විපාකේ මහත් සුවිසාර. විපාකේ දකින්නකොට හිතෙනවා අපි මොනවද අත්හැරියේ කියලා. ඒක පොඩි දෙයක් නෙයි කියලා හිතෙනවා. ඒ නිසා චූටි අත්හැරීමක් තුලින් පොඩි කැපවීමක් තුලින් අවංක මනුස්සයා හිතවන්ත මනුස්සයා උපද්දවන පුණ්‍ය විපාක කියන එක මෙච්චරයි කියලා කියන්න බෑ. ඉතින් අජුරෝ පසේ බුදුවරුන් උදෙසා කළ මේ පුංචි අධහැරීම කළ පුංචි කැපවීම මෙතන සුවිසල් කියලා ලස්සනට කවි පද දෙකකින් කියුවා. මිනිස්සු හිතුවා රජතුමා රජ වෙච්ච දවසේ මේ කීවේ රජතුමා හැමදේම නිදුර කියලා. මේ නිසා මිනිස්සුත් ඒකම දැන් කියනවා. දැන් ඔය මොකක් හරි විශේෂ වචන තියෙන සමහර අය මොන හරි වචනයක් කිව්වොත් ඒක සමාජයේ බ්‍රෑන්ඩ් එකක් වෙලා වෙනවා යන්නේ. ඒ වගේ රජුරෝ කියපු වචන ටික පුංචි කැපවීමක් තුළින් පසේ බුදුවරුන් කළ පුංචි අත්හැරීමකින් ලැබිච්ච දේ හිතා ගන්නවත් බෑ. කියපු දේ මුළු සමාජයේම කතාවට ලක් වෙච්ච කවි පද දෙකක් වුණා. මේ කවුරුවත් මේ පිටිපස්ස තියෙන කතාව දන්නේ නැහැ. දවසක් රජතුමා දේවිය ගැන ගොඩාක් ප්‍රසාදයක් වත් වුණා. මේ මුළු බරණැසවත් හිටියේ නෑ ඒ තරම් ලස්සන ලඳක් රජතුමාගේ අතු බිසව. රජතුමා කියනවා බිසවනි මට ඔයාලගේ පුදුම සෙනෙහසක් උපදින්නේ. සතුටක් උපදින්නේ. මම කැමති ඔයා දැන් මට මොනවද කිව්වොත් එහෙම ඒකෝනේ මට රන් නැවක් ගෙනත් දෙන්න. මට හිතෙනවා ඔයා වෙනුවෙන් රන් නැවක් හදන්න ඕනේ කියලා. ඔයා මට කිව්වොත් රජතුමනි මම වෙනුවෙන් රත්තරන් මාලිගාවක් හදන්න කියලා. මට හිතෙනවා ඔයා වෙනුවෙන් රත්තරන් මාලිගාවක් හදන්න ඕනේ කියලා. එච්චරම මම ඔයාට මොනවද දෙන්න කැමති කියලා. ඊපස්සේ දේවී කිව්වා ඇත්තටම කියන්නේ ඕක මම ඇත්තටම කියන්නේ. එහෙනම් මට යමක් කියන්න තියෙනවා දෙන්න. ඊට පස්සේ මම කිව්වා එහෙනම් බැලුවොත් මට කියන්න අර පුදුමක් කියන කවිය තේරුම. ඔබට හිතන්නේ නැද්ද ස්වාමියා රත්තරණින් යාන වාහන පවා දෙන්න හදද්දී ඒක ගන්න නැතුව අර කියන වචනේ තේරුම මොකක්ද කියලා අහන මේ ළඳ මේ වෙනස් කතුන් අතර වෙනස්ම කෙනෙක් කියලා හිතෙන්නේ නැද්ද? මම බණපොත් කියවගෙන යනකොට මම ඉක්මනට එතනින් නතර කරලා පිටුරු ටික කියවන්න නැතුව ජාතක කතාවේ අවසානයේ කිව්ව කවුද මේ පිටව කියලා. මට ඉච්චරම පුතෝදලයක්. ඇයි මම ඔයාට රත්තරන් දෙන්නම් මුතුත් දෙන්නම් මැණික් දෙන්නම් කියලා කියන්නේ මෙයා කියනවා එහෙනම් මට ඔයා කියපු කලින් තේරුම විතරක් කියන්න. රත්තරණුත් දෙපා මුතුත් දෙපා මැණිකුත් දෙපා කියලා. ඊට පස්සේ මම ඉක්මනට ජාතක කතාවේ අවසානයේ බරෙච්චර පුතුහයි මට. එන්නේ සුන්දරම්. යසෝදරා සංසාරේ අසරණ කියන්නේ දැන් ප්‍රේමී කියන තැන ඉඳලා ඕනම දෙයක් දෙන තැනට ස්වාමියාපත් වෙද්දී ඒකේ මානසික ප්‍රයෝජන ගන්නත් මේ තමන්ව වසන්ත වෙලා
එයා වෙනුවෙන් ලෝකෙම අත්හරින්න හදද්දී ඔය අපි මේ ඕනම දෙයක් දෙන්නම් කියලා. ඒ වචනේ, ඒ දීමේ, ඒ ආදරේ ඇයි ප්‍රයෝජන ගත්තේ නැහැ. ඒ තමයි සෝත. ඕක අර්ථය මොකක්ද? සස්වානී විනේ එකක් කියන්නකෝ. ඔය කතාව වන්නේ නේ ඔබ බොරුදුනන්ද. හරි නම් මම කියන්නම්. මේ මුළු රාජ්‍යෙම හෙන්දන්න ඕන. මුළු රාජ්‍යම මම මේ හෙන්දන්න ඕන. ඒක මම කියන්නේ. ඊට පස්සේ මේකනේ අර ඉදා සිංහාසන රූಢ වෙච්ච වෙලාව වගේ මුළු රාජ්‍යම කැඳෙව්වා. කැඳලා රජතුමා කිව්ව විසෝ මොකද්ද මගෙන් අහන්නේ? රජතුමා ඔබ නිතර කියන කවියක් තියෙනවා. සුළු දෙයක් අත්හැර මුංචි කැපවීමකින් පස්සේ බුදුවරුන් මුදිසා කර සුවිසර මහා සැපක් ලැබී ඇති බව අන්නේ යක්ෂයේ මම්මියන්නේ. රජතුමා සියලු දෙනා ඉස්සරහ කිව්වා මම මේ ගාන කවිය කිව්වේ මම මේ බර්ණස් නෝරේ කුලී වෙනදාසේ ඉදා විලවත් හොයාගන්න නැති. ඒතකොට මම මුලි වැඩ කරලා ඉතියේ මම දවසක් හරියට ලුණුත් නැති. හරියට රසත් නැති. පිටු හතරක් පූජා කළා පස්සේ බුදුවරුන් හතර නමකට. එහි විපාක විදිහට ලැබිච්ච මේ සුවිසල් බර්ණස් රාජ්‍ය සැප දෙස බලනකොට මම අත්හැරියේ පොඩි දෙයක් ලැබුණේ ලොකු දෙයක් කියලා හිතනකොට තමයි මට ඒ කවිය පිට වුනේ. ඔකේ අර්ථ ගොඩක් තියෙනවා. මම බෝධිසත්වෝ හරි පුදුම සාගතනේ. දැන් දුප්පතෙක් විදිහට ඉඳලා රජ වෙච්ච කතාව මුළු ලෝකෙටම ප්‍රකාශ කළා. මුළු රාජ්‍යෙම කැඳලා. නමුත් අද ඔබ දුප්පත් පවුලකින් ඉහළ තැනකට ගියොත් ඔබ සභාවක් ඉදිරියේ ඔබගේ දුප්පත්කම දිගාරෙන්න ඔබ කැමතිද කියලා බලන්න. දැන් සමහර වෙලාවට මම අපේ ගම්වල විස්තර කියනවා. අපි අසරණ පවුල්වල ඉපදිච්ච විස්තර කියනවා. මට සමහර අය පණිවිඩ වෙනවා. ආවුනෝ පණිවිඩයක් කියනවා. ගම්වල විස්තර කියනවා. ඔබ මීට කලින් ප්‍රේත ලෝකෙක ඉඳලා නම් මේ ජීවිතේට ආවේ. ඔබ ඒක දන්නවා නම් මේ සභාවක් මැද ඔබ දිගාරින්න ඔබ තමම බලන්න. ඔබ මෙහි දෙන්න කලින් ඉතින් නිරේ නම් ඒක ඔබට මතකයි නම් ලොකු සභාවක් ඔබ ඒක දිගාරින්න. ඔබ තිරිසන් සතෙක් වෙලා නම් කලින් ඉතින් බල්ලෙක් කුරේ කුකුලේ කුචෙක් වෙලා නම් දැන් ඔබට ඒක මතකයි නම් ඔබ සභාවක් මැද ඒක දිගාරින්න. ඔබ මෙහි දෙන්න කලින් ඉතින් නාග ලෝකේ නම් ඒක සභාවක් මැද ඔබ දිගාරින්න. අපි ගැනම තියෙන උඩඟුකම අහංකාරකම දිහා බලන්න රජතුමාගේ අහංකාරකම සොන්නක් දූලි කළ රාජ සභාවේ අපේ බුදුරජාණන් වහන්සේ මේ අතීත විස්තර ජාතක කතා වනාහි බුදුරජාණන් වහන්සේගේ නිකලෙස් බවයි මුළු ජම්බුද්දීප රාජ්‍යම ශාක්‍ය කුලයේ උපන් රාජ කුමාරයෙකුට ලෝතුරා බුදු කෙනෙකුට සලකද්දී බුදුරජාණන් වහන්සේ තමන් රොඩී කුලේ ඉපදිච්ච විස්තර ජාතක කතාවලට දේශනා කරනවා. මහණෙනි මම එක්තරා ජීවිතයක ජීවලෙක් වෙලා ඉපදුණා. ඒ ජීවලෙක් වෙලා ඉපදලා ඉතින් කෑම ඉවල කියන්නේ ගොඩක් කෑම දාතයි. මැරිච්ච ඇස්කුණක් දැක්කා. මොලේ ලොකු කෑමක් කියලා ගිහලා හොඬ වලට කට ගැහුවා අයියයි. බඩට කට ගැහුවා අයියයි. කකුල් වලට කට ගැහුවා අයියයි. නඟුලට කට ගැහුවා අයියයි.
ඇත්තු කක්ක කරන පස්ස පැත්තට කට ගැව්වා. එතන මොළු. එතනින් මස් කන්න පටන් ගත්තා. මස් කකා ඇතුළට ගියා. ඇතුළට කකා යන ඇතුළට. බඩවැල් කුණු වෙලා ඇතුළේ ගුවා වගේ. ඒක ආසර රිංගුවා. සිංගල ඇතුලේ මාස් කෑවා. කන අතරේ ලොකු අවුවක් පැතිරිලා උලක් නැතිලා අර පස්ස පැත්ත හිර වුණා. වේලුණා තාරි. ඒකට කිවල බඩ ඇතුලේ එළියට එන්න බෑ. දවස් ගණන් ඇතුලේ තැම්බිලා ආවේ තාස්නේ කුණු මස් වල අර එකපාරම පොදක් ගිහිල්ලා පස්සට බුරුන්නුනා නැරි ටැක්ස් කොනේ. ඒකට අර කළුවර මැදින් පොඩි තරුවක් වගේ පස්සට සිදුර වෙනවා. බඩ ඇතුලේ ඉන්න උළුව ගහලා මිමිහිට එළියට එනකොට අර ඇඟ තැම්බිලා තියෙන ඇඟේ සියලු ලොම් අර ඇල්කුනේ බුද මාර්ගය ඇවිලා හැම ගමම කිවලේ කෙලියට. ඒ කිවලා ඒ මස්දියා බලලා අනිත්‍යන කරලා දෙන උපනෝපන් ජීවිතේ කෑම වලට ලෝභකමක් නම් නැති වෙන්න එපා කියලා මුළු ජීවිතේම ලෝභකමට ගරහෙව්වා කියලා. හරි. බුදුරජාණන් වහන්සේට බැරිද තමන් ඉවලෙක් කියලා හිතා දෙනක නොකියන්නේ. ඇතේකි පස්ස පැත්තෙන් ගිහිල්ලා ඒ වෙච්ච වැඩේ නොකිය ඉන්න බැරිද? බුදුරුන්ට සත්‍ය ප්‍රකාශ කරන්න සත්‍ය දේශනා කරන්නයි බුදුරු පහළ වුණේ. එහෙම නැත්නම් ප්‍රතිරූපයක් රකින්න නෙවෙයි. රකින්න ප්‍රතිරූපයක් කියලා එකක් නැහැ. ඔබ මම කියලා රැක්කට මීට අවුරුදු 100කට කලින් මේ ගමේ මට නම් කවුරුත් බනින්න එපා. මගේ අපකීර්තිය ගමේ පැතිරෙන්න එපා. කියලා මේ ගමේ මිනිස්සු කොච්චර නම්බෝ රැකගන්න නගලන්න ඇතිද? කොහේ මිනිස්සු දැන්නේ? කොහේ මිනිස්සුගේ නම් ගන්නෑ? මේ මිනිස්සුගේ ඉඩම් පාවා දැන් වෙන අය අරගෙන. මේ ජීවල් වල ඉන්නේ වෙන අය. මේ අවුරුදු 30 40කට 50කට 60කට 70කට මගේ අම්මෝ දඟලවිලා අපි බැන්ම කන්න කැමති නැහැ. හින්දා විඳින්න කැමති නැහැ. කොච්චර අපි අහංකාරයිද කියනවා. වදපු අම්මට දරුවට සැරදාන්න බෑ අවුල් යනවා දරුවා. තාත්තට විදිහක් නැහැ දරුවෙකුට සැර කරන්න අවුල් යනවා. දරුවයි අපි වැරදි කළා නැත්නම් ඇයි අපිට බැන්නේ? වැරදි නොකරපු බව හැබැයි. හරි වැරදි නොකරපු කෙනෙකුට බනින්න හොඳ නැහැ කියන්නකො. තාත්තා කෙනෙකුට බැයිද දරුවට අවවාද කරන්න? අම්මා කෙනෙකුට බැයිද දරුවට අවවාද කරන්න? එච්චර අපි අහංකාරයි. දුවේ පුතේ බලන්න අපේ අහංකාරම මේවා නැති කරගන්න ඔබට ශක්තිය නැතුව ඇති. ඒකට ඔබගේ ගෙදරට ණය ක්‍රින්ගා ඇති බව, පොළොමේ ක්‍රින්ගා ඇති බව දකින්න ඔබගේ හිත ඇතුළත අහංකාරකම ඉඳලා තියෙන බලන්න. බැලු ස්වාමියා බිරිඳ ස්වාමියාගෙන් බැලුමාන් බිරිඳ සූදානම් නැහැ. බිරිඳගෙන් බැලුමාන් ස්වාමියා සූදානම් නැහැ. දායකයන්ගෙන් සරවචනයක් කියන හාමුදුරුවෝ සූදානම් නැහැ. ගමේ පාසලේ හාමුදුරුවෝ පොඩ්ඩක් සරට කතා කරලා දායකයා සූදානම් නැහැ. ඇයි අපි කිව්වේ යුක්තිය සාධාරණයි. අපිට අපි ගැන කොච්චර අහංකාරකමක් ඇද්ද? අපිට කොච්චර අහංකාරකමක් ඇද්ද? මගේ බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙස් නැසූ උත්තමයා. නැන්සේ මේ ජීවිතේ සසර වදාලා ඒ ජීවිතේ රාජ්‍යෝ තමන් දුක්පතේ කියලා ඉඳලා තමන්ගේ කලින් ජීවිතේ මුළු රාජ සභාවෙන් දිගහැරලා දුන්නා. එතකොට දේවිය කියනවා සාදු සාදු මහරජ පිටුවක් පුදා මෙතරම් රාජ සම්පත්තිය ලැබුවේ නා මහරජ මම මේ නැන්දා
මම කැමති මේ අදින්දලා ඔබතුමා කාටවත් නොදී රජපුරුෂ මන්දනට මම කැමති නැහැ. විසෝදරා කියන්නේ අමුතුම පාරමිතාවක් පුරුදු කරගන්න. කියන ඔබට දුන්න දේ විපාක නම් හම්බ වුණේ අදින් පස්සේ තවත් කෙනෙකුට නොදී කෑමක් කන්න එපා රජතුමනි කියන්නේ. රජතුමා තවත් ප්‍රීතියටපත් වුණා. පත්වල රජතුමා අහනවා දේවී මේ මුළු බරණැස්ම ඔයා තරම් ආකර්ෂණීය රුවක් තියෙන ලඳක් නැහැ. දහස් ගණන් අන්තපුරේ නඳුන් අතර ඔයා තරම් ලස්සන ලඳක් නැහැ. එච්චර ලස්සනයි බිසව. මම කැමති සියලු ස්ත්‍රීන් අතර බැබලි රම් රුවක්සේ රජසැප විඳින අපේ අබබිසෝ වන මාංශේතල මකර පෙර සංසාරේ ඒ කියනකොටම පුණ්‍ය බලයට බෝධිසත්වයන්ගේ පුණ්‍ය ඉල්ලීමට යශෝදරාවගේ පින් බලයට ඇයට මොහොතින් ගිය ජීවිතේ මතක් වුණා. මතක් වෙලා ඒක රජතුමනි මතක් කරනවා. රජතුමනි මට දැන් මතකයි. මමත් මේ බරණැසම හිටපු දිය ආදීන දාසි කෙල්ලෙක්. ගමේ හිටපු වැඩකාර කෙල්ලෙක්. එතකොට මෙච්චර පෙරම් පුරන පවිත්‍ර ජීවිතයක් ඇති යශෝදරාවත් වතුර අදින්න දිය කුලයක ඉපදුනා නම් දාසි කුලයක අපි කියන කවර කතාන්දර මතක තියාගන්න කුලයේ මුල් කරගෙන තමන්ගේ වැදගත්කම මුල් කරගෙන තමන්ගේ ධනය මුල් කරගෙන රූපේ මුල් කරගෙන කර්මන මුල් කරගෙන කියාව මුල් කරගෙන අන් අය හිලා දැක්කොත් අන් අයට හින්දා අපාකට කළොත් දෙවෙනි ජීවල් නැති අයට තමන් නැතිව උපදින දවසේ තමන් අනුන්ට කියපු වචන දහස් ගුණයකින් වැඩි වෙලා මේ කනුවට ඇහි. උන් දුප්පත්තු කියලා නම් දරන්නේ තමන් දුප්පත් වුණ දවසට දුප්පත් භවයේ දෝංකාරය හන්දියක් ගාන ඔබට සසර පිළිගන්නවා නම් අනුන්ට ගන්න එපා. අනුන්ට ගන්න එපා. මේ සංසාරේ අනදාම එක විදිහට බෑ අපිට. ගහක මල්ලුණක් පිපෙන කාලය නම් වැටෙනකොට පොළොක් පිපෙන්නේ. වහින කාලය නම් පායනකොට ගියතුලිවත් ඉන්න බැරි වෙනකොට පායන කාලය. ඉස්සර අගෝස්තුවට පායනකොට දී කලෙ තිබුණා. ඉඳන් තිබුණා. ඒ නිසා මේ හැමදාම එක විදිහට ඉන්නවා කියන මිත්‍යා දෘෂ්ටිය නම් ඉන්න එපා. කොල්ලන්ට එහෙමයි කියන්න තියෙන්නේ. මම පස්සේ බුදුරජාණන් වහන්සේ නමගේ කතාවේ තියෙනවා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ අවුරුදු 20000ක් මහාන වෙලා බ්‍රහ්මචාරීව පිළිවෙතේ යෙදුන ස්වාමීන් වහන්සේ නම තව ජීවිතයක ලස්සන තරුණයෙක් කියලා ඉපදිලා වැරදි කාම සිරිමේට ඒ සල්ලා ජීවිත විපාක දෙන නිරේ ඉපදෙන්නේ. නිරේ නම කෙනෙක් බඩට එනවා. ඉපදෙනවා. කෙලියෙක්. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේට කලින්. අපේ බුදුරජාණන් වහන්සේට කලින් බුදුරජාණන් වහන්සේගේ ශාසනය අවුරුදු 20000ක් මහාන වෙලා සිල්වැක්කහාමුදුරුවෝ තවත් ජීවිතයක හාත්පසින් වෙනස් සල්ලාලෙක් කියලා ඉපදෙලා තවත් ජීවිතයක නෑ ඔහු නිරේ ජීවිලා ඊළඟ ජීවිතේ ඉස්තරියක් වෙනවා. ඉස්තරියක් වුණාට පස්සේ තමන් කරපු කර්මයේ තමන් වෙනවා හැම තැනින්ම ප්‍රතික්ෂේප වෙනවා. හැම තැනින්ම ප්‍රතික්ෂේප වෙනවා. ආදරේ නැති වෙනවා. තමන් කවුරුව ගරු කරන්නේ නැතුව යනවා. දුක්ම දුකක් වෙන ඉස්තරියක් බවට පත් වෙනවා. කොහොමරි පස්සේ බුදුරජාණන් වහන්සේ නමගේ උපකාරයෙන්
දෙනවා. නමුත් මම කියන්නේ පිරිමිකම මුල් කරගෙන අපි අන් අය එක සෙල්ලම් කරමු. අපි කියමු සෙල්ලම් කරනවා මේ කොල්ලෝ. උන්ව වීඩියෝට ගන්නවා. එක ෆෝන් එකෙන්, Facebook එකෙන්, මැසේජ් වලින් මොකකින් හරි. තමන් කර්මානුරූපව ස්ථිරයක් වෙනවා. එදාට අන් නඳුන්ද අන් කෙල්ලන්න කරපු වංචාව ඒ දුන්න වේදනාව ඒ කරපු කවටම ඒ වටේ එයාව අන් අය අතර ලැජ්ජාවට පත් කරපු දුන්න අපාදානයි තමන්ට තේදහස් තුනකින් බැලිවෙලා ඔබතුමා සංසාරේ පිළිගන්න දුවේ පුතේ අපි මෙන්න ඉපදෙනවා කියලා පින්පවල විපාක දෙනවා කියලා බලන්න යසෝදරාගේ පත්තුලේ දුන්නා වෙන්දකාර දියාදි කෙලින්ගේ අතරින් ඉන්නේ ඒක ඒ ගමේ ගෑන ළමයි වතුර අදිනවා චිත්තු මැදිරි වලට රාජ මැදිරි වලට බොලේ කාලය ගියා මෙන්න මේ කිල්ලන්නේ බබාරාම පිරිනා තවත් ඈත් එක්ක වැඩ කරපු ගමේ හැම කෙල්ලෙක්ම චරිත නසා කරනවා. මෙයා අනේ මැරෙන කාලේ සිතා විවාහ වෙන කාලේ මෙයාගේ ජීවිතේ චරිත නසා කරත්තේ නැහැ. මුළු ගමක්ම නොමග යද්දී තනියෙන් රැකිලා හිටියා. අන්නේ සහෝදරයා. ඔබ තමයි වෙනස. වරදට යොමු වෙන ලඳුන් දහසක් නැද ඔබ කැමති නම් හොඳ නඩක් වෙන්න ඔබට තියෙන ශක්තිය ඔබගේ ජීවිතේට පවර එක ගන්න යසෝදරාවට වන්දනා හදවතේ නමස්කාරය තියන්න වෙනම ඇද වැඩට යද්දී පිටුවක් කියන්නේ ඒ දුප්පත් මිනිස්සු කන කෑම අපි කියමු අද කාලේ ගොඩාක් අමාරු මිනිස්සු සම්බෝලෙන් ගතියන්නේ ඒ වගේ එකද අමාරු මිනිස්සු පිටු වලින් ගන්නේ ඒකෙල්ල තමන්ගේ දවල් කෑමට තියෙන පිටුවක් පස්සේ බුදුරජාණන් නමකට පිටුවක් ඒ පිළින් චරිතය රැකගත්ත පින්බලයක රණ්ඩුවක් වගේ ඉපදුනා එක පිටුවක් පූජා කරපු පින්බලයක රජවිසවක් වගේ අත්හැරීම කැපවීම පුංචි දෙයක් වුණාට විපාකයේ සුවිසාරයි. මම මේ කාරණා ගොනු කරන්නේ එක දෙයකට. ওই විදිහටම තමයි කොසල් මල්ලිකා මල් කඩන මල් විකුණන පවුල ඉපදුන දුප්පත් කෙල්ලෙක්. ඇය මල් කඩන යද්දී ලෝතුරා බුදුරජාණන් වහන්සේට පිටුවක් පූජා කරනවා. එදාම කොසල් රජුගේ විසෝ බවට පත් වුණා. බලන්න අත්හැරී මොකද්ද? කොසල් මල්ලිකා තමන්ගේ දවල් කෑමට තියෙන පිටුව බුදුරජාණන් වහන්සේට පූජා කළා. ඊළඟ කෑම වේලේ යා කෑවේ රජ විසවක් විදියට මරණකත්ම රාජභෝජු. ආයෙ පිටු කෑවේ නැහැ. එච්චරම අත්හැරීමේ විපාක. අත්හැරීම කියන්නේ සුළු දෙයක් කියනවා ලැබෙන සැපේ ඉදිරියේ. මේ මෙච්චර චුටි දෙයකට මෙච්චර ලැබෙනවද කියලා හිතන විශ්මයටපත් වෙනවා. ඔයාලා හිතන්නකෝ ඔයාලගේ බැංකුවට ඔයාලා රුපියල් ලක්ෂයක් දාන්න. පොලිය හැදිලා කෝටි ලක්ෂයක් ඊළඟ මාසේ පොතේ තියෙනවා. ආයෙ සතුටු වෙන්න නම් වෙලාවක් ඉන්නේ ආන්දරට දෙලම නේද? සතුට විඳින්න නම් බැරි. එතකොට ඒක හිතාගන්නවත් බැහැ අන්නේ වගේ. ඕක දන්නා නම් තවත් දානවනේ පොතේ. ඕක දන්නා නම් තව දානවා. එච්චර ගුණෙකින් වැඩි වෙනවා. අන්න ඔහොම හිතෙනවා කියනවා. අම්මා නිවන් සුවේ විඳින කෙනාට
අමා නිවන් සෝයේ විඳින කෙනාට හිතෙනවා කියනවා මම නිවන් දකින්න කරපු දේවල් පොඩි දෙයක්. මහාන වෙච්ච එක මහාන වෙනවා කියලා කියන එක ඒකේ නිවන් සෝයේ විඳිපු නැති නේ සාමාන්‍ය කාමයන්ට කියන කෙනෙකුට හිතන්නවත් බැරි දෙයක්. එතරම් දැන් ඔබට කිව්වද මේ පොතේ තන්දුයි අයියේ අක්කේ එතන අම්මේ තාත්තේ දැන් 100 දරගෙන 100 ඔයා මහාන වෙන්න කියලා. ඒ ජීවගම ජාකුසුමත් අපර දෙක ප්‍රාණතර වෙලා දැන් මම හිතන්න ඔයාලට මම ආරාධනා කළොත් දැන් මහාන වෙන්න කියලා. හිතන්නවත් බැරි දෙයක්. ඒ හේතුව තමයි අපි අත්හැරීම පුරුදු කරගන්නේ නැහැ. සැපේ දන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අමා නිවන් සෝයේ සොයාගෙන යද්දී අපිට මාර්ගය තුනක් අත්හැරිනවා කියන අපිට හිතා ගන්න බැරි වුණාට බුදුරජාණන් වහන්සේ දෙයක්. ඒ අත්හැරෙන කෙනාට යසෝදරාව අත්හැරපු එක රාහුල කුමාරව අත්හැරපු එක මේ සසරේ යන මනුස්සයාට හිතා ගන්න බැරි දෙයක් වුණාට අමා නිවන් සෝය විඳින බුදුරජාණන් වහන්සේට ඒක සුළු දෙයක්. චූටි අවුරුදු ගානක් පරණ නේ අවුරුදු ගානක් පරණට ඕනේ කියන්නකෝ ඔය දේරණ උපමාවක් ගත්තොත් ඔයාලා ගමින් කිසිල් ගන්න තියෙනවා. කිසිල් පඳරල් තියෙනවා. කිසිල් පාටෙන් අර ඒලියන දුඹුරු පාට පතරු ඒ කිසිල් පඳරල්ලකින් නැත්නම් කිසිල් මේ පාටේකින් ඇටි ගැට ගහලා තියෙනවා. දැන් මේ ඇතාට මේක කඩා ගන්නවා කියන එක උච්චර අමාරුදලේ එහෙමද? මොකද ඒක ගන්න ඕන උත්තරේ මොකක්ද? එයාට හැරෙන්නවත් ඕනේ නැහැ. පොඩ්ඩක් කකුල උසපු ගමන් සීල් පට්ටේ කඩාගෙන යනවා. චූටි බතු කුරුල්ලේ වී කුරුල්ලේ ඔය ඒ පට්ටේම ගැට ගහලා තියෙනවා. මේ වී කුරුල්ලට මේක කඩා ගන්න පුළුවන්ද? එහෙනම් බන්ධනේ කියන එක කියන්නේ කඩා ගන්න බැරි බන්ධනේ කියන එකේ ඒ ප්‍රබල බව තියෙන බන්ධනේක සතාගේ ලොකු පොඩි බව අනවද? ගෙවල් අත්තරින්න බැරි ඒ ගෙදර හෝ අත්තර ගන්න බැරි හෝ ප්‍රශ්නයක් නෙවෙයි. ඒ ඔබ පුංචි ඔබේ හිත තාම ලොකු නැහැ. ඔබ කුරුල්ලෙක් තාම මහා බෝධිසත්වයේ ඇතේ. ඒ නිසා යතාව රාජමාර්ගාව කියන පළරැල්ලෙන් ගැට ගැහුවට යා නවත්තන්න බෑ. රම්ම්‍ය සුරම්ම්‍ය සුබ කියන මාර්ගා තුන නැමැති පළරැල්ලෙන් ගැට ගැහුවට ඒ යතා නවත්තන්න බෑ. හැබැයි පර්චස් දායක පොඩි ඉඩමක සතරන් ගහලා පොඩි පැලක එක වේලක් උයාගෙන යන මිනිසයන් මේක අතාරින්න බෑ. මේක අතාරින්න බෑ. කොල්ලෙකුට මෙහෙම බණක් අහලා මානවික විතරක් කියමුකෝ ගබාර මතක් වෙන පොතේ ටයිප් කරලා මම හරියට ගියා මාසෙ යාළුවනේ. ඉතින් මේ මාසෙක ප්‍රේමේ අතාරින්න බෑ ධර්මයේදී. අසංකේය හතර කල්ප ලක්ෂයක ප්‍රේමයේ බෝධිසත්ව අත්හැරියේ ඇතේ නිරුද්ධ දන්න කලාවක් යනවා. ඇතේ නිරුද්ධ දන්න කලාවක්. පිටුවක් එක වේලට තනි පිටුවක් තියෙන මිනිසයා ඒක බුදුවරුන් අත්හැරියා ශ්‍රමණයන් අත්හැරියා. ඔබ දානයක් දෙනකොට ඔබ පිටුවකින් ජීවත් වෙන මිනිසෙක් නෙවෙයි ඔබ. තුන් වෙන බඩගින්න ඉන්න මිනිස්සු නෙවෙයි ඔබ. ඊමත් සමහර ලාට දානයේදී ලෝභ හිත උපදින අවස්ථා ඇති. දන්සලේදී ලෝභ හිත උපදින අවස්ථා ඇති. අත්හැර ගන්න බැරි බව. පින්වතුනි අත්හැරින් නැතුව කැප වෙන්නේ නැතුව තමන්ගේ සෝය ත්‍යාග කරන්නේ නැතුව උත්තරීතර සෝයකට යන්න බෑ. ඒකයි දානය කියලා කියන්නේ
තමන්ගේ සැපේ පිණිස තියෙන දේ අත්හැරීම. සීලය කියලා කියන්නේ සැප විඳින්න එයා ගන්න කාලය සහ සැප විඳින්න ගන්න එක ප්‍රස්තුත එක දේවල් සීමා කිරීම. ඒක තමයි සීලය. භාවනාව කියලා කියන්නේ කාමෙන් හිතේ හිතා සතුට වෙන්න තිබ්බ දේ කැප කරනවා කුසල ධර්මයකට භාවනාව. නමුත් මේ දාන සීල භාවනා කියන කාරණා තුන නිසා මිනිස්සුන්ට සුගති සැප උපදිනවා, නිවන සැප උපදිනවා. ඒ නිසා මේ මොකද අත්හරින් නැතුව සැපයක් පායන්න බෑ. ඒ නිසා තමයි අපි දරුවන්ට බැඳිලා මෙච්චරම. ඇත්තටම අම්මා දරුවෝ ගැන තියෙන බන්ධනය. ඊළඟට දෙමව්පියෝ දරුවෝ, ස්වාමියා බිරිඳ, නෑදෑයෝ, හිතවත්කම්, යාළුවෝ, ප්‍රේමය, මේ තියෙන බන්ධනය මෙච්චර අපි බැඳලා තියෙන්නේ අපි හයියෙන් නිසා. අපේ හිත පළල නැති නිසා. අපිට ඒ නිසා පොඩි දේ අත්හැර ගන්න බෑ. හිනා අපි කැමති කෙනෙක් හිනා වුනේ නැත්නම් අවුල් වෙනවා. අපි කැමති කෙනෙක් අපිට කෝල් එකක් ගත්තේ නැත්නම් අවුල් වෙනවා. ළඟ ගෙදර කියලා අපේ ගෙදරට ගියේ නැත්නම් අවුල් වෙනවා. ඉච්ඡර පුංචි හිතකින් අපි ඉන්නේ අපි ගොඩාක් බරපතල විදිහට නැන්නේ. ඒ නිසා පුංචි හිත රිදි තියෙනවා. වැඩිම නම් අපේ හිත සතුට වෙවි තියෙන්නේ රිදි තියෙනවා. අපේ හිත ඇයි හිත මොළො එන ප්‍රශ්නේ ගල් කැටයක් නම් හිත මැටි ටිකක් වෙලා අර ගල් කැටේ නඳිනවා. හිත ගලක් නම් අර ගල් කැටයක් ආවොත් තොක් ගල වැදිලා ඒ නිසා බුදුරජාණන් වහන්සේ ධර්මයෙන් හදා ගන්න පින්තුනේ හිත හදා ගන්න, හිතම ශක්තිමත් කරගන්න, හිතම ඔරොත්තු දෙන තැනට ගන්න. ඒකට අපිට අත්හරින්න සිද්ධ වෙනවා. යාළුවෝ පන්න වගේ ඉඳලා අත්හැරලා යනවා. අන්න ඒ වෙලාවේ කම්පා වෙන්නේ නැතුව ඉන්නවා. මම හිත හදා ගන්න ඕන කියලා. මම මේකට ඔරොත්තු දෙන්න ඕන කියලා. අඩන්න නැතුව වලපෙන්නේ නැතුව. මේ අහලා යම් විදිහකට හරි දරුවා නැති වෙලා අවුරුද්දකින් ඒ ශෝකේ කොහොම හරි පාලනය කරගෙන ගමකටම රටටම ලෝකෙටම බණ ධර්මයක් දෙන තැනට හිත ගත්තා. දක්ෂයි. නැත්තම් මම දැකලා තියෙනවා අවුරුදු 2 3 4 5 මතක් වෙන ගානේ නම කියන ගානේ මధుර සලසලා ශෝකෙකින් ඉඳලා එයා හිතන්නේ එයා දරුවට සාධාරණ ඉෂ්ට කරනවා කියලා. තමන්ටම අසාධාරණයක් එයා කරගෙන තමන්ගේ හිත ඉච්ඡර බොළඳ කරගෙන බොළඳ නිරමන පස්සේ සුද්ධිය යනවා. ඇඬු කඳුලින් ඉඳපා. දුක් වීමේ ඉඳපා. තමන්ගේ විච අසාධාරණේම හිතේ ඉඳපා. ඒවා හිතෙන් අත්හැරලා මේක තමයි සංසාරය කියලා ඔරොත්තු දෙන්න ජීවත් වෙන්න සියලු විනාශ වෙනවා. මැරෙන්න හිතන්න එපා. මැරිලා වැටෙනකල් ජීවත් වෙන්න ඕන මගේ හිතා. ජීවත් වෙන්න ඕන කියලා. සාරිපුත්ත මහ රහතන් වහන්සේ එක්තරා බ්‍රාහ්මණෙක් කෙරෙහි ලැබුවා. ස්වාමීනි මට ධර්මයක් දේශනා කරන්නකො මගේ හිත හයිය වෙන්න. මගේ හිත මට ගලක් වගේ කරගන්න ඕන කියලා. ඊට පස්සේ බුදුරජාණන් සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරනවා. හිත ගලක් කරගන්න දෙන ක්‍රමය තමයි හැම වෙලාවෙම හිතන්න කිව්වා මේවා අනිත්‍යයි. මේවා අනිත්‍යයි. අනිත්‍යයි. තරහම අනිත්‍යයි. ඉස්සර තරහ විචයි දැන් හොඳ නැද්ද? ඉස්සර හොඳයි දැන් තරහ නැද්ද? දැන් හොඳයි තරහ වෙන්න බැරිද? දැන් තරහයි හොඳ වෙන්න බැරිද?
එහෙනම් මේ තරහ නිත්‍යයි අනිත්‍යයි. අනිත්‍යයි. ඒ නිසා පරිසම් කරගන්නවා කට. ඒ තරහට කියන්නේ ඔකේ වගේ වචනේ එළියට පිට වෙනවනේ. තරහ නැති වුණාට අර කියපු වචන ටික සමහර වෙලාවට ඒක රැඳෙනවා. ඒ නිසා තරහ කියන වෙලාවට පිළිවෙල කරන් වචන ප්‍රකාශ නොකර ඉන්න එක තමයි කියන උත්තම දේ. සත්පුරුෂයා ප්‍රතිපදා දෙකක් පුරුදු කරනවා. නිවන් යන කෙනා තරහ ගන්න නැතුව ඉන්නවා. නිවන් යනවා. තරහ ගියොත් මොකද කියන්නේ නැතුව ඉන්නවා. ඔය දෙක තමයි කියනවා දෙව්ලොව යන්න සුගතිය යන්න තරහ තියෙන කෙනා පුරුදු කරන ප්‍රතිපදා. තරහ නොගෙන සිටීම තරහ ගියොත් මොකද කියන්නේ නැතුව ඉන්නේ. ඒක කොහොමද ඉවස ගන්නවා? ඒ තරහ නිත්‍ය නැහැ. අනිත්‍ය. ඉතින් ඔය අනිත්‍ය කියන එක තේරෙන්නේ නැති නිසා තමයි යාම වෙලා ඉන්න කාලේ තියෙන ආදරය බෙදපු අලුත තියෙන ආදරය ඒ ගිරින්දේ විශ්වාමවල මුළු ජීවිත කාලෙම බලාපොරොත්තු වෙනවා. එයා දන්නේ ආදරය අනිත්‍යයි කියලා. යාළුකම අනිත්‍යයි කියලා. සිනහස අනිත්‍යයි කියලා දන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? කාලෙකින් වෙනස් වුණොත් දරා ගන්න බෑ. ආදරයෙන් තරමටම ආදරය නැතිවීම දරා ගන්න බැරුව යනවා. එතකොට කරන්නේ බිරිඳ වෙනස් වෙච්ච ගමන් බෙල්ල කපලා අරගෙන යනවා පොලිසියට. නවනාවකින් ඉන්නවෙනායගේ දැක්කේ උඩපඩ. උඩපඩ කිව්වේ වැරද්දක් නෙවෙයි බාන්දන. බැඳීම වැඩි තරමටම තමයි ඒකේ විනාශ වීමෙන් එන වේදනාව වැඩි වෙනවා. ඒ නිසා ඔය ළමයි ඇවිල්ලා අපි උපදෙස් පතනවත් තියෙනවා. ඒ වගේ වෙලාවට අපි ළමයිට දෙන උපදෙස් තමයි. තමන්ට ගොඩාක් ආදරේ අයගෙන් පුරුවන් තරම් ඒක ඈත් වෙන්න. ආදරේ වැඩි වෙන තරමට මෙයාලට තමන්ම අත්හැර ගන්න බැරි වෙනවා. ඊට පස්සේ මැරිලා පිටපස්සේ මරණත් වෙනවා ප්‍රේතාත්මයක් කරා. භූතාත්මයක් කරලා අත්හැර ගන්න බෑ. අත්හැර ගන්න බෑ. ඊට පස්සේ වෙනතුනේ ඉතින් සාරවත මාරතනන්සේ කියනවා දැන් මේ අනිත්‍ය දැන් මෙයා ඉඳනවා. මෙයාට ඉන්නවා මේ බ්‍රාහ්මණයාට ආදරණීය බිරිඳා. ආදරණීය පුතා හතර දෙනෙක්. ඊට පස්සේ මෙයා දැන් අර බණපදේම නිතර හිතනවා. ඔක තමයි මෙයාගේ බණ. අද වාගේ දවස් ගණන් බණ ඇදී බුද්ධ කාලේ නැහැ. අද බණ 1000ක් අහලා එකක්වත් හිතන්නේ නැහැ. එච්චර අපේ හිත දුර්වලයි. ඒ කාලේ එක බණක් අහලා 10 වතාවක් හිතනවා. අර උදේ හවස 3 මාරුව ඉඳන් අනිත්‍යයි කියලා. දර කඩන්න ගිය තමන්ගේ නෝනා සරපිට දැක්ක කළා. ගේට ගියේ දර කඩක් වගේ බිරිඳගේ දේහයක දෙන්න ගෙනාවා. හිත ඇතුලෙන් දෝංකාර දුන්නා අනිත්‍යයි. අනිත්‍යයි කියලා. එන්නේ නැහැ කියනවනේ මේ මිනිස්සු. ඊට පස්සේ දැන් අම්මයි තාත්තයි දෙන්නගේ වල්ගේම තාත්තගේ පිටට වහංගතයක් ආවා. කොරෝනාව තාත්තා ඉතිරිලා පුතාලා 4 දෙනාම නැතුණා. එතකොටත් හිතේ දෝංකාර දුන්නා අනිත්‍යයි කියලා. අඬන්නේ නැතුව මරනවා. මිනිස්සුන්ට වෙන කරදර. ඊට පස්සේ මෙයාට ලේට වුණා. කවුරුත් නැහැ ගේ පැතුරට වැටුණා. කන්න දෙන්න නැහැ, බොන්න දෙන්න නැහැ, බලන්න කවුරුත් නැහැ. කැලෑ ගමක පොඩි ගෙදර ගිහපු බ්‍රාහ්මණයෙක්. පැතුරේම බලකින්න පිපාසයේ රෝගේ වේදනාව සහිතව මැරෙලා. එයා කල්පනා කරලා කොච්චර අනිත්‍යයි කියලා.
අවසාන හුස්මට කියනකොට හිතුණා කියනවා මේ හුස්මත් අනිත්‍යයි කියලා. අද ඉතු තවතිසාරයි දෙවිකේ පුදුමලාකට දාන දෙilla නැහැ. චෛත්‍ය හදලා නැහැ, බෝධි හදලා නැහැ. ධර්ම දේශනා 18 කහන්න ගිහිල්ලා නැහැ. පින්කම් කළා නැහැ ලොකුවට. ගෙදර මිනිස්සුත් එක්ක වැඩ කටයුතු කරගෙන ඉන්නේ. කරදර දීප ඔබගේ වචනින් කෝ කර්මකාර ජීවිත ගෑන් මරුණා දරුවෝ අතර දෙමින් මරුණා. වතුර පොදක්වත් දෙන්නේ නැතුව මනුස්සය පැලට වැටුණා. ලෝක විවරණ කර්මකාර ජීවිත. නමුත් අර අනිත් මිනිස්සු නොකරපු දේ මේ මනුස්සය කළානේ. අනිත්‍යයේ කියලා අපේ මිනිස්සු හැම පින්කමක්ම කරනවා. අනිත්‍යයි කියන කිසි කරන්නේ නැහැ. එනිසා නම කිව්වේ නැත්නම් හිතෙන්නේ නැහැ. තමන් පරණ කෙනෙක් නම් මුල්ම කාලේ අසපෝටාවක් කෙනෙක් නම් දැන් අසපෝට අලුතෙන් ඉන්න කෙනෙකුට සාමුද්‍ර සමාජයට හිතවත් වෙලී කතා කරොත් අපිව දැන් ගණන් ගන්න නැහැ කියලා හිතෙනවා. අලුත් පරණ බව පවා අනිත්‍යයි කියලා තේරෙනවා නෑ. අපේ හිත විදිරිදීම දෙන හදාගත්තේ නැත්තම් ඔය හිත විදිරිදීම දෙන්නේ විදිරිදීම දෙන්නේ පපුව ඉර වෙනකොට මාව ඉස්පිරිතාල ගෙනියන්න දෙන්නේ නැතෝ කියලා විහිතරේ අම්මේ කියලා මං ගාවට කවුරුත් ආවේ නැහැ කියලා හිතෙන්නේ. ඔයාට දරා ගන්න බැරි තරම් ලෙඩ තියෙද්දි ලෙඩන්නේ පැන්ඩෝල් පිටක් දීලා දුවලා වැඩට යද්දි මාව ගැන බැලුවේ නැහැ කියලා හිතෙන්නේ. ඉස්පිරිතාලේට ඔයාලා ගෙන්නගෙන යද්දි හදිස්සියට ත්‍රිවිල් එකක් ගත්තා. විතර කාර් එක තියෙන්නේ ත්‍රිවිල් එකෙන් මාව ඉස්පිරිතාලෙ ගෙනිච්චා කියලා හිතෙන්නේ. ඊට පස්සේ ගිය ගමන් ට්‍රොලියට දාන අමාරු පිටට. ඒකට මිනිමම් බබේ වගේ වඩාම දාතු කරඬුවක් මාළුගේ තියනවා වගේ කියන්නේ. අත් දෙකෙන් කකුල් දෙකෙන් මිස්සුවා දැම්ම ට්‍රොලියට. මොම්මාව සතෙක් වගේ මේකට දැම්මා කියලා. හිතන්නේ. හදාගත්තේ නැත්තම් මොකද මම මේ නිකන් කියනවානේ. ඉතර ප්‍රේතාත්මයන් කතා කරලා දෙමින් කියනවා. මට දෙන්නම් එයා ප්‍රේතලෝ ඉපදෙලා තියෙන්නේ. මිසි ගහක පටුව ගලවන්න කියන්නේ මිසි ගලවලා නැහැ. ඒ වෛරයෙන් මැරෙනවා. එන්නන්න බෑ මිසිලා ඒ ප්‍රේතයා. හත් හිතෙනවා. අර හට ගැලවෙන්නේ නැහැ කියනවා. ඇත්ත දේවල් ඒ කියන්නේ ඉච්ඡර අර කටුව ගහලා තියෙන විදිහට අවශ්‍ය වෙලාවට දෙන්න. තේලන් දෙන්න. දැන් ඒක මෙයාට තියෙනවා මෙයා දෙක පිටින් ඉන්නේ අමාරුයි මෙයාට. අත ඒක වෙනුට මෙතන කටට දෙනවා. මෙයා ඉන්නේ වෙලාවෙ මිදිලා කියන්නේ අනේ මේක ගලවන්න කියලා. ගලවන්නේ නැහැ. ඉතින් දරුවා ආවේ නැත්නම් ඉස්පිරිතාලේ හිතරිදී. ඔයා කියනවා මට අමාරුයි කියලා. නමුත් දොස්තරයෙක් ඉතර ගණන් ගන්න දොස්තර දන්නවා අපි දැන් බෙහෙත් දීලා වෙන මොනවා කරන්නද පොඩ්ඩක් ඉවසගෙන ඉන්න කියලා දොස්තර කියනවා. ඔයා කිව්වේ දොස්තර මම කියන දේ අහන්න කියලා. හිතරිදී. ඊට පස්සේ අවසාන හුස්ම ටික නතර වීගෙන යනකොට දොස්තරට ඕනේ කොහොමද මේ අපි කරන්නේ. ඊට පස්සේ මිසිලා දොස්තරලා එකතු වෙලා පපුව අතින් අත කර හුස්ම ටික ගන්න බලනවා. මැරෙන්න හදන මට මොන් නිදහසේ මැරෙන්න දෙන්නේ නැහැ කියලා. ඉතිරිදී ඒ සමහර රටකට පව ගැනීම. පින්කම් කරපු මිනිස්සුන්ට වෙන දේවල්. හිත හදලා නැහැ පොඩි දෙයක් ඉතිරිදී. ඒ නිසා ලොකු දේවල් අපි කතා කළාට අපේ හිත කුංචි. ඔයාම තනියම ඔයාම බලන්න. ඔයාලම ලොකු වගේ හිටියට කවුරු හරි ඔයාට ආදරෙන් කතා කරන රත්තරන් කියලා උඩු අත ගෑවෝ ඔයා නිකම් කුංචි වෙනවා.
නිකම්ම පොඩි එකක් වගේ. ඒ ගුරුතලේ ඔයා මුසු වෙනවා. නිකම්ම බලන්නකො. මට හැම වෙලාවෙම මේ වගේ අවස්ථාවක ඉන්නවා අපිට අපේ වයස ගන්න අපිට ඇයි මොනන්න බැරි. අපි හැමදාම පුංචි වගේ. මේ හැම කෙනාම ඉතින් තියෙන පුංචි කෙනා ගන්න පුළුවන්. දැන් අපි කියමුකෝ චූටි බබෙක් ඉන්නවා. චූටි බබා ආච්චි එයා වඩාගෙන ඕ චූටි බබා කියලා පුරුළු පෙන්න බබා දිනා වෙනවා ආච්චි දිනා වෙනවා. ආච්චි ඇතුළේ බබා එළියට ආවද නැද්ද? බයියන් කම කියනවා. ඉතින් ආච්චි ගැටුනේ බයියන් කත්නියාවේ. ඉස්තේ බලන්න. අපි ඇතුලේ ඉන්න චූටි බබාලා. ඒ අපේ හිත ශක්තිමත් නැහැ. ඒ නිසා මම මේ හැම වෙලාවෙම කියන්නේ තමන් ගැන තේරුමට එන්න. ඒ නිසා මේ අපිට මේ ගොඩක් දේවල් අත්හරින්න වෙයි නිවන කරා යන්න නම්. මොකද සැප සම්පත්වත් උපදීන්නේ අත්හරින්න නැති කෙනාට. පිටු හරි අත්හැරපු කෙනාට රජකපලද. ඒ නිසා අත්හැරීම එතකොට නිවන කරා යන සුගතිය කරා යන කෙනාගේ මෙන්න මෙහිම ලක්ෂණයක් තියෙනවා. අන්න ඒ ලක්ෂණය මතු කරන්න තමයි උච්චර හිත ගැන කියලා දෙන්නේ. මොකද ඒ ලක්ෂණය නපරේසං විලෝමානි නපරේසං කතා. අත්තනාව අවිංකේය කතානි අකතානිච. නපරේසං විලෝමානි අනුන් දිහා බලාගෙන අනුන්ගේ අද හොයවා ඉන්න එපා. නපරේසං කතා. අරයාකට කළාද අරකට කළේ නැද්ද කියලා හොයන්නත් එපා. අත්තනාව අවිංකේය. තමා දිහා බලන්න කතානිය අකතානිච. මම මේක කළාද නැද්ද? මේ බණ කියද්දී ඔබ ඔබගේ හිතයි දිහා බලන්න ඕනේ මම බොළඳ කෙනෙක්ද? මගේ හිත හයියයිද? මම රිදි ඉන්න කෙනෙක්ද? මම රිදි ඉන්න කෙනෙක්ද? දැන් කෙලින් මාව මොන ගෙන්නේ? මුදුරම කෙනෙක්. මම යාව දැක්කේ නෑ. ඊපස්සේ බාණි ඉවරලා මොන කියේ? මම දෙන්නේ. ආයෙ ගෙදර ගිහින් නූ පඳුරෙන් ගියා. හාමුදුරුවෝ මම කතා කරලා ඉන්නවා මොන්නේ. ඉතින් මම යා දැක්කේ නෑ. බලනකොට හිතක් රිදෙන්න දේවල් මේ මිනිස්සු සුගතිය යන්නේ කවද්ද? නිවන් යන්නේ කවද්ද? ඔයාලා අටපිරිකරයක් පූජා කරලා එහෙම නැත්නම් දානයක් දීලා දැන් මොන නිවන ඔයාලා ලැබුණා අපි දැන් නිවන් දකින්න සුදුසුයි කියලා හිතාගෙන ඉන්නවා. නමුත් ඔබ දිහා බලන්න මට පන්සිල් පද පාරක් දෙන්න පුළුවන්ද? දැන් මම ඉස්සර ඉඳලා මේ අසපුව හදපු දමේ ආරණ්‍යයක් පැරණි ඉස්සර ආරණ්‍යයක් නේ. මේ පැරණි ආරණ්‍ය පටන් ගත්ත දවස් ඉඳලා ආපු මම පරණ කෙනෙක් කියලා කල්පනා කරනවට වඩා ඔබ පොඩ්ඩක් හිතන්නකො එච්චර පරණයි නා පන්සිල් පද පාවත් රකින්නවද කියලා. මිනාලා මේ ඊයේ පෙරේද බණහන් වෙන මම හැම පොයෙටම සිල් ගන්නවා. ඒක පොඩ්ඩක් පැත්තක තියලා ඔයා බලන්න හැම පොයෙටම සිල් ගන්නවා නම් ඔයා පන්සිල් පද පාරක් කියනවාද කියන්නේ? මම සද්දායක දාගත්ත ගමම ඉන්නේ අපි ගොඩක් බණ අහනවා. සද්ධා මානසික ධර්ම දානක් දෙනවා. කියලා කියනවටත් වඩා පොඩ්ඩක් බලන්නකෝ පන්සිල් පද පාරක් ඉන්න පුළුවන්ද කියලා. මම O level, A level, මම කැම්පස් ගියා. අපි ගේ හැදුවා ළඟදී. අපි බෙදින්නේ කොහොමද ගත්තා. අපිට කාර් එකක් තියෙනවා. මොන දැන් අපිට පුතාලා දෙන්නෙක් ඉන්නවා. දෙවියෙක් ඉන්නවා. ඒ අය හොඳට ඉගෙන ගන්නවා. ඒ අය මන්දියේ පළවෙනියා. දැන් ඔයාලගේ කටවල් වල තියෙන පූජා නම් ගොඩක් තියෙනවනේ. ඒක අස්සේ පොඩ්ඩක් ඇතුළට කිඳා පැනලා බලන්නකෝ. මම මානසික දකින්නත් කියලා.
හිතේ මට කෙනෙකුට සමාව දෙන්න පුළුවන් වැරද්දක් වුණා. ඔක්කොටම ඔයා සමාව දෙන්න එපා. ඔයාලගේ ගෙදරට සමාව දෙන්න. අමාරුම සමාව දෙන්න අමාරුම අය තමයි ගෙදර. තමන්ගේ ගෙදර. වෙන මිනිස්සේ බැනලා අනේ අක්කේ මට මෙහෙම ඔයාට තරහා ගියා දන්නේ නම් ගියේ කියලා කියනවා. ගෙදර දෙන්නේ රන් වෙන බලන්න සමාව ඉල්ලන්නකොට සමාව ඒකෙන් ඉඳලා කරන්න වඩන්න. අපි අතරම ගෙදරින් පටන් ගමු මේ නියමනේ කියන එක ගෙදරින් පටන් ගමු. ගෙදර තමයි ඉස්සරහම තමන්ගේ සුදුසුකම තමයි මම පරිශීලන කෙනෙක්ද මම තමන්ගේ පැත්තෙන් ගෙදර ඊළඟ ගෙදර පැත්තෙන් බලනවා මට ගෙදර අයගෙන් මට වරදක් වුණා මට සමාව දෙන්න පුළුවන් ගෙදර අයට මගෙන් වරදක් වුණා සමාව වෙන්න කියලා කියන්න පුළුවන් අම්මේ සමාව වෙන්න තාත්තේ සමාව වෙන්න ඔයාලා ඉස්කෝලේ යනකොට ඔයාලගේ යාළුවන්ගේ ඇඟේ හැප්පෙනවා සෝරි කියනවා සෝරි කියනවා ටවුන් එකේ යද්දි කාගේ ඇඟේ හැප්පුණොත් බස් එකේ ඉන්න ඇඟේ හැප්පුණොත් අනේ සෝරි කියනවා එතන අනේ සමාව වෙන්න කියනවා ඔයාලගේ අම්මගේ ඇඟේ හැප්පුණොත් ගෙදර ඔයාලා කට ඇරලා සෝරි කියන්න පුළුවන් බලන්නකො ඔයා දිහා ඔයාලගේ ගෙදර කෙනෙකුට ඔයාගෙන් වැරද්දක් වුණොත් අනේ මට සමාව වෙන්න කියලා අපි අමුතු වෙන්නේ අපේ හිතට. වෙන කෙනෙක් අපිට මොනවද උදව් කළොත් thank you කියනවා. පාර හොයාගෙන යද්දී අපි thank you පාරේ ගොඩ අනේ දිනානි මොකද දේව thank you ඉතින් කියලා කියනවා. ඔයාලගේ අම්මා ඔයාලට උදේ කෑම කියලා දෙනවා. දවල්ෙත් දෙනවා, රැත් දෙනවා. ඔයාලගේ රිදිත් හොදනවා. තමන්ගේ අම්මාට දෙන්සිත් වේවා කියලා කියපු දවසක් බලන්නකො. තාත්තට හරියක් වගේ දිනෙක සමාජයට ස්වාමීන් උපස්ථාන කරනවා. තමන්ගේ බිරිඳට අනුව දෙන්සිත් වේවා කියලා තමන්ගේ නෝනාට පින් දෙන මහත්කම අනේ මේ මනුස්සයා දේන නිසානේ අපි කාලා ගෙවෙන්නේ කියලා මහත්යට පින් දෙන බිරිඳ දෙමෝපියන්ට පින් දෙන දරුවෝ අපේ හිත හරියනස්නේ ඒකට අපිට ඒකට සිහින ලෝකෙක ඉන්නවා අපි මැරිච්ච ගමන් දෙවිවරු වෙනවා අපි මෛත්‍රී බුද්ධ සාසනය නිවන් දකින්නවා වගේ සතිය සිහින ලෝකෙක ඉන්නවා ප්‍රාණ චක්කවර්ති දිනාගේ සූත්‍රය අහන්නේ ඉදිරියට එන භයානක ලෝකේ අම්මා අප්පා අඳුරන්නේ තමන් ආදරය කරන කෙනාට දෙල්ල කපන්න තරම් වෛර වෙනවා මිනිස්සුන්ට තාත්තගේ ඔළුවට උදුළු බන්දෙන් ගහන්න කොල්ලෙන් ගහන තරම් තමන්ගේ අම්මව තමන්ගේ අතින් මැරෙන තරම් වෛරය තමන්ගේ දරුවෝ තමන්ම නැසන තරම් වෛරය අපේ හිතේ පුර ජනිත වෙනවා අනාගතේ ඒක තමයි අඩු ආයුෂ උනාට පස්සේ සිද්ධ වෙන දේවල් ඒ කාලේ මේ අම්මා මේ නංගි මේ අක්කා මේ අයියා ලැජ්ජ බය නැති වෙලා යනවා දඩු කිරීම නැති වෙලා යනවා සිත්සේ සිතුමතේ ජීවිත ගත කරනවා ඒ මෙච්චර බනහලත් අපිට අපිව පාලනය කරගන්න අමාරු නම් රාගී ඉදිරි දේශී ඉදිරි මොහේ ඉදිරි බන ඇහෙන්නේ නැති ලෝකේ මහණෙනි කුසල් කියන වචනේ ලෝකෙන් අතුරුදහන් වෙනවා කුසල් කිරීම කියන කවදාවත් එහෙම වදානක සංසාරේ අපි යන්නේ දැන් මට කියන්න ඔයාලට මම බණ කියනවා ගෙවල් වලට ආසාවෙන් ඉන්න එපා දරුවන් ආසාවෙන් ඉන්න එපා 60 70 ගණන් වල පෙට්ට ගම් වල ජීවිත තවම තියාගෙන මම ඉන්නවා වතාරේ දෙන්නේ කියලා බණට කියනවා ඔයගෙම උපදී කියලා අපි කියනවා කියන්නේ හිත වැඩිපුර ගැවසීමත් එක්ක හිත උඩට වැඩෙන්නේ නැහැ උපක්ලේශ වලින් කිලිට වෙනවා එතනම උපදිනවා දැන් මම කියන්නේ මැරිච්ච කෙනෙක් ගව ගාලා ඉපදුණා කියන්නේ හරකෙක් වෙලා ඉපදෙනවා මිනිස්සෙක් ඒකට ඒ හරකගේ හිතේ හැමලාම තියෙන චේතනා සංස්කාර තියෙන ගව පට්ටියට අදාළව
එයා කැමති ගෑ මනුස්ස ගෑනම නෙමෙයි අර ගවකාර වෙන්න දිනකට තමයි එයා ආසාව. එයා කැමති මනුස්ස ලෝකේ කැමීම වලට නෙමෙයි වල් වලටයි එයා ආසාව. එයා මනුස්ස ලෝකේ තතු දෙවි ගෙවල් වලට නෙමෙයි ආසාව. ගාලටයි එයා ආසාව. ඔයාලා නම් බනහලා හරි මේ ආසාව එක ප්‍රහාණය කරන්න ඕන කියලා අමාරුවෙන් මම හිතන්න පුළුවන්. ගවයා ඒක හිතන්නේ නැහැ නේ. මට කියන්නේ ගවයෙක් වෙලා ඉපදුනොත් ඊළඟ ජීවිතේ බර සුගතියටද දුගතියටද? බල්ලෙක් වෙලා ඉපදුනාට පස්සේ එයාගේ ජීවිතේ බර ඊළඟ ජීවිතේ සුගතියටද දුගතියටද? දැන් හිතන්නකෝ මිනිස්සු වෙලා මෙච්චර අමාරු නම් පෙරේතෙක් වුණාට පස්සේ එයාගේ ජීවිතේ ඊළඟ ජීවිතේට බර සුගතියටද දුගතියටද? මෙච්චර බරාණියක් වෙනවා වින්වතුනි. ඒකයි කියන්නේ අනුන්ගේ හොයන්න එපා කියලා. අනුන්ගේ ඇද හොයන්න එපා. නම්පරේසන් විලෝමානි නම්පරේසන් කතා කරා. අත්තනාව අවේකී කතානින් කතානින්ද තමන් ගැන හිතන්නකෝ. ඔයාට පුළුවන් පන්සිල් පදපාරයක් ගන්න කියලා. අපේ ජීවිතේ අපේ වැරද්දක් වෙන තාක්කල් ඒක සුළු වැරද්දක්. අනුන්ගේ වැරද්දක් වෙච්ච දවසට ගන්න අනුන්ට දෙසන හැටි බලන්නකෝ. සමහරවල් ඥාන ළමයෙකුට තව කෙනෙක්ගෙන් අසවලයක් කරනවා. ඒක ලෝකෙම ඒකට එල්ලීගෙන යනවා. ඒක ලෝක සම්පූර්ණ හොඳයි. නමුත් ඒකේම තමන්ගේ අතින් මොනවා නම් අපිම කියනවා ඒක ලොකු දෙයක් නිකම් මේ අතක් පොඩ්ඩක් ඇල්ලුවා කියලා. තමන්ගේ දම කරපරනවා කියන්නේ. ඒ මෙතනේ ධර්මයන්ත් එක්ක ලෝකයේදී තමන්ගේ වැරද්ද ලොකුවට පේන අනුන්ගේ වැරද්දට මමාව දෙන අන්නේ වගේ විතර හදාගත්තොත් හිත හයිය වෙයි. රිදි යන හිත වෙනස් කරගන්න. ඔබම බලන්න ඔබ ජීවත් වෙද්දී ඔයාලගේ හිත දවසට කී ගමනක් රිදෙනවද කියලා. ඒ නිසා නිතර ධර්මය අහන්න අද කාලේ හරි අමාරුයි. උපදේශ නිතර ලැබෙන්න ඕන. මේ හේතුව තමයි ඒ කාලේ එක වරක් අපේ ජීවිතේ මතක හිටියා. අද කාලේ බලන්න නැහැ. ඒ නිසා ඔයාලා නැවත අහන්න ඕන. නැවත අහන්න ඕන. ඒකට ඔයාලට තියෙන පහසුව තමයි ශ්‍රද්ධා රූපවාහිනිය ලබ්ධ ගාමදිලි නිතර දෙන උපදේශ. අනිතර දාස ස්වභාවයට ඒකයි දාස ස්වභාවයේ බැඳලා යන්නේ. එකහාඳුරන්ගේම බලන්නවා කියලා අපි කිව්වා. ඒක නිමුත් බෑ. මේ මනුස්සයාගේ ඇතුලේ තියෙන දාස ස්වභාවයට ඒකයි මනන හඳුරෝ එයාට ගැලපෙලා යන්නේ. ඒ නිසා මොහාන්දරගේ බලනවා තමයි අපි පන්සිල් පදසා තමන් රකින්න හයියේ එන්න ඕන. තුනුරුවන් සරණ ගැන තමන්ට ශ්‍රද්ධාව එන්න ඕන. තුනුරුවන් සරණ ගැන ශ්‍රද්ධාව වෙනවා. තමන්ට පන්සිල් පදසා හොඳට රැකගන්න ශක්තිය එනවා. සිතිවිලි පහළ වෙනවා. අත්හැරීම ගැන සිතිවිලි පහළ වෙනවා. කෙලෙස් දුරු කිරීම ගැන සිතිවිලි පහළ වෙනවා. සසරේ බය ගැන හිතට සිතිවිලි ඇති වෙනවා. අන්නේ වෙන ධර්ම දේශනා ඒක අහවල් මාන්ත්‍රම් විදිහට එකක් නෑ. හැබැයි ඒ ටික වෙන්න ඕනේ ඒ රාමුව තුල. විහිළු කාලු ඕපදෝප සිනහ සාගර ඉතර වෙන්න ඕනේ. දුකේ හිනාවෙන් ඉවරයි. ඕපදෝපෙන් ඉවර බන මතක නෑ හිනාවෙන් ඉතිපු දෙයක් වරු ගණන් අපිට මතකයි. තමාගේ පැත්තට හැරිලා නැහැ. ඒ නිසා මේ හොඳට මේ කරුණාකාරී තේරුම් ගන්න. අත්හරින්න නැතුව සැපයක් ලැබෙන්න තමන්න බෑ. ඒ නිසා මහ බෝධිසත්වෝ සංසාරේ ප්‍රිය මනාප දැස් යුගලවන් දරුවෝ පවා අත්හැරිය බින්දුවේ නිවන් දකින්න. අයියෝ ඊටේ බොන්දර තියාගෙන ඉන්නේ. ඔය අත්හැරලා දාන්න. සාධාරණ අසාධාරණ හොයන්න එපා. ඔය අත්හැරලා දාන්න. ඔයාට ආයුක්තිය කරපු මනුස්සයෙක් දිනවල කතා කරන්න පුළුවන්. ලක්ෂණ විතරක් හදා ගන්න. නැත්නම් බලන්න. මේ ලෝකෙට එනකොට අම්මා අප්පව තඳුරන්නේ නැත්නම් අපි කෑස් දාගෙන හදාගෙන ආවේ. මැරෙනකොට ඇයි අපේ හිතේ අරයාගේ මට මේ මොනවා මෙයාගේ මට මේ මොනවා කියලා. ඔළුවේ ඇයි මෙච්චර බර? සැහැල්ලුවෙන් මැරෙන්න කොබේ මුදුනේ. හිතේ බරක් නැතුව
මේ බණ ඔයාටත් මටත් අපි දෙන්නටම දෙගොල්ලටම සාධාරණයි. මම හිත හදා ගන්නවා. ඔයත් හිත හදා ගන්නවා. ඒ නිසා අතහැරලා යන අයට අපි අතහැරලා යන්න දෙමු. අත්හරින දේවල් අත්හරිමු. දරා ගන්න දේවල් දරා ගමු. සමාව දී දෙන සමාව දෙමු. සමාව ගන්න ඕන දෙන සමාව ගමු. පංචිල් පද පහවත් රකින්න දැනට හිත හදා ගමු. ඊළඟ ඔයාලට ලොකු යාපදා ඔන්න ඔයාලට සසර දුකෙන් ඈතර වෙන්න ඔය ප්‍රතිපදාව තුල පුදුම සාගත පිනක් උපදින පින්කම යෙදෙනවා. ඒ තමයි ඔයාලගේ අසුපේ සෑය සීරු පිට අසුපේ සෑය හදන්න දැන් කටයුතු සූදානම් වෙන්න පොතේ. නුඹෝ දිනකින් ආරම්භ කරා. ඒතර මේ සෑය තනි කෙනෙක් බාර ගන්න නෑ කවුරුවත්. ඒ චෛත්‍ය වැඩ මම සම්පූර්ණයෙන් කරනවා කියලා මේ රටකවත් පිටරටකවත් කෙනෙක් සම්පූර්ණයෙන් බාර ගන්න නැහැ. ඉතින් ඔයාලා හර්තියම එකතු වෙලා සෑය හදන්න. සෑය හදනකොට ප්‍රාර්ථනාව තියාගන්න. මම මේ හදන්නේ මගේ නිවනයි. මගේ නිවන මම හදාගන්නවා. දඩල පූජා කළා, වැලි කැටයක් පූජා කළා, සිමෙන්ති කොටයක් පූජා කළා. ආදාරයක් උපකාරයක් කළා. මට නිවන් දැකීම පිණිස හේතු වේවා කියලා. ඒ නිසා ජෝඩි දෝල පුතාලා පවා වස්පිරෙත් කරන්න. ශ්‍රම දාන කරන්න. හාමුදුරන්ගේ හිත ගැනීම පිණිස නෙවෙයි. අසුභ පිණිස නෙවෙයි. තමන් පිණිස කරන්න. මම මැරෙන්න කලින් මගේ ඇසිදිරි පිට මමත් මුහු වෙලා සෑයක් හදනවා දකින්න කැමති වෙන්න. ඒක පවක් නෙවෙයි. ඒ නිසා කාටත් එකතු වෙලා කරන්න පුළුවන් සුන්දර පින්කම සීල පිටස් පිළිතුරු දාත සෑයවදනේ. මාන්දිය තුලින් ධර්මය අහන අය සීල පිටස් පිළි ස්වාමීන් වහන්සේ කතා කරන පුළුවන් දේ එකතු වෙලා ලස්සන සෑයක් හදන්න විදිහට ඈතින් ඉන්නකොට කිරිසුදු පාටින් බබලන සෑය වෙන්නේ පරම්පරා ගණනක් ඔයාලගේ පරපුරවල් මිනිසුන්ට පවා බුදු කෙනෙක් වෙනින් එකතු කරලා නැදලා පුදාන මොන සෑයක් නිර්මාණය කරගන්න. ඒ නිසා ඔබට මට අද ධර්මයේ ඇසු මේ පින සංසාර දුකින් ඈතර වෙන්න හේතු වනවා. ඉතින් විශේෂයෙන් පින් අනුමෝදන් කරමු මේ සියලුම පින්කම් සිද්ධ කරලි අද විදාන දේශනාව දහම් මණ්ඩපේ ලස්සනට මංගලින් සරසලා සරසලා නිර්මාණය වලින් සරසලා වෙනදා මේ වෙලාවට නිර්මාණය පර වෙනවා අද නිර්මාණය දෙවිදෙකු තියෙනවා ඇක්ටිවෙනවා නේද ඒ ළමයාගේ කින්නට වෙන්නේ නැද්ද ඒ නිසා හදිසි අනතුරකින් මීට වර්ෂයකට පෙර මියගිය දෙහාන්සා විනුදිනී සපරමාතු දියණියට අද ධර්ම දානයේ කියන මේ සත්කාර උපහාරයේ කියන අනුමෝදන් කරමි අනුමෝදන් වේවා ඈත දිව්‍ය අසේසුරු වේවා ඈත සත්පුරු සැසුරෙන් දුකින් අත් මිදෙත්වා. ඒ වගේම ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජයාගේ මේ සියලුම පින් අනුමෝදන් වෙලා මේ සියලු පිට අසුපේ සෑරජානන් වහන්සේ ඔබේ නමින් ඔබට පින් පිණිස පින් දෙමින් සිදු කරන සෑයේ කටයුතු ආරම්භ කොට හොඳින් ඉෂ්ට සිද්ධ කර ගන්නත් මේ සියලු දෙනාට බුදු සසුන තුළ ආරක්ෂාව සලසන්නත් ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජයාගේ පින් අනුමෝදන් කරමින් අනුමෝදන් කරනවා. සියලු බ්‍රහ්ම රාජවරු පින් අනුමෝදන් වේවා. සදිව්‍ය ලෝකවාසී දෙවියෝ පින් අනුමෝදන් වේවා. ඒ වගේම රැස් කරන සියලු පොළොන්නි සත්දිවිදුට අනුමෝදන් වේවා. විස්කම් දෙවියන්ට අනුමෝදන් වේවා. දතරාෂ්ට්‍ර විරුපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරන් දෙවියන්ට අනුමෝදන් වේවා. ආලෝක සෙන්පතිතුමා ප්‍රධාන සෙන්පති දෙවියන්ට අනුමෝදන් වේවා. ඒ වගේම පතරගම් දෙවියන් සමාන දෙවියන් විභීෂණ දෙවියන් දෙවිමුණ්ඩාගේ නායක ගම්බාර පත්‍රි බණ්ඩාර ආදී දෙවි දේවතාවුන් නම් සිල්ලාට අනුමෝදන් වේවා. මේ භූමියට අරගත් ගස්ගල් වන පර්වත ජල තටාක භූමිස්ත දේවතාවුන් පින් අනුමෝදන් වේවා. බෝසමිඳුන් රකින ධාතුන් නම් සින රකින දේවතුන් පින් අනුමෝදන් වේවා. නාග පිරිසට පින් අනුමෝදන් වේවා.
සියලු දෙවියන් බමුණාණන් මේ පින්වත් මොහොතේ වේ දෙවි ආශීර්වාදයෙන් වැඩිවා සසර දුකින් අත් වේවා. ඒ වගේම රැස්වන සියලුම පුණ්‍ය ධර්මයන් මේ පරලෝකීය දේනිය තුළු ඒ වගේම කෞල ඥාති අමරපුර මහනිකායේ මහානායක දෞර්ය ඥානීස්තර නායක මහානිකායේ නිචාන්ද සපරමාන ස්වාමියාට ජගත්පාල සපරමාන ස්වාමියා විද්‍යාට පිරිසිදු යම්සේකර තාත්තාට ඇතුළු මේ පරලෝකීය ඥාතීන්ට ඔබ නම් මේ ඥාතීන්ට මේ මනෝමෝදන් වේවා පරලෝක සත්‍යසේවා. ඒ වගේම අපේ පරලෝකීය ගුරු දේවෝ සම්පිමල් ලොකු ස්වාමීන් වහන්සේ දීර්ඝායුෂ ලැබේවා. ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ වගේම මේ ආරම්භයේ සිට වැඩි සංකල්පවලට ඒ වගේම පූජනීය සිමලංගමයේ මනින්ද ස්වාමීන් වහන්සේට අපේ විදුසුමන ස්වාමීන් වහන්සේ ඇතුළු ගෞරවනීය පූජනීය සංකල්පවලට ඒ වගේම මේ අවශ්‍ය විහාරස්ථානවල සිමල් ස්වාමීන් වහන්සේලාට මේ කිම්මල් මොදන් වේවා සංකල්පවලට ධර්මාවබෝධයෙන් පිහිටුවා. ඒ වගේම මේ පින්කම සිද්ධ කරගන්නට කැපවීම කළ පළතර දොඩන්ගොඩ පිළිමිනාවන්ට විපිනේ පදීති පුෂ්පා අමරසේකර මෑණියන් ඒ වගේම දෙවන්නේ සතරමාංගු දියණිය බුලන්නේ සතරමාංගු දියණිය මේ පවුලේ සියලු දෙනාට සංසාරයේ දුක්ඛිත සතරේ මේ වාගේ දුක්ඛිත සංසාරේ නිදහස් වෙන්න මේ පිළිවේවා සනාවේවා. ජීවන දින මෞවරුන් के पौले සියලු දෙනාට පින්පින් අනුමෝදන් වේවා. ලන්දේ කුමර මුදියන්සේගේ පිටිමෙන් අම්මාට පියසී රණවීර ස්වාමීන්ගේ අම්මාට ඒ වගේම ඒ ඉගෙන ගන්න දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වී අනුමෝදන් වෙත්වා. ඒ වගේම අනුග්‍රහය දැක්වූ සියලුම දෙනාට උදව් උපකාර කළ මන්වන්ත මහත්මයා සාමකුමාර මහත්මයා ඒ වගේම මිරිස්සන්ත ජාතක පාසලේ විදුහල්පතිනිය ලලනී මංගලිකා පීස් මහත්මිය හතරවසරේ ඒ පන්ති බාල ගුරුතුමිය නිතන්දී ගුණසේකර විජිතා කුලිතුවා කුමාරණී සාමි මහත්මයා සේතු පිටාසපී දායක සභාවේ සියලුම දෙනා උපස්ථාන කමිටුවේ සියලු දෙනා GI නිසාන් චාමික මහත්මයා TL අසන්ති මහත්මිය ඒ වගේම හතර වසරේ පන්ති දරුදැරියෝ සියලු දෙනාට මේ අනුමෝදන් වේවා. මේ පින්කමට නන්නායගේ උදව් උපකාර කරපු සියලු දෙනාට මේ පින්කමට සම්බන්ධ වුණ චූටි දුල පුතා තරුණ දුල පුතා අම්මලා තාත්තලා වැඩි විදියයි. ඔයාලා සියලු දෙනාටම දුක් දුක් සංසාරේ නිදහස් වෙන්න මේ පින් හේතුවා සම්පූර්ණවා. උතුම් සම්බුද්ධ බලයෙන් පසු බුදු ගුණ බලයෙන් දහතුන් දෙකේ යෙතින් ඔබට සිත් වේවා කියලා අභිවාදන සීලිස නිච්ඡං වන්දාපකායනෝ සත්තාරෝ ධම්මා වද්දං ආයුවන්ෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සත්‍ය සම්පatti නිරත අතෝ නිබ්බාන සම්පatti විනාති සමිච්ඡතු Dewa Ampara Bintang Super.